හරි. අපි නාම ලේඛනයේ ලකුණු කරලා අවසන් 79 දෙනෙක් මේ වෙන විට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්කම රැඳිලා ඉන්න අපි දැන් මේ වැඩසටහන ආරම්භ කරමු. මං හිතනවා හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. පේනවද? ඔව්. හරි. අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔගොල්ලොන්ගේ පෙළ පොතේ අවසාන කොටස තුන්වෙනි කොටස ප්‍රශ්න පත්තරේ හතරවෙනි කොටස තමයි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අග්නිදිග ආසියාවේ හා ඈත පෙරදිග රටවල් වල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව තමයි ඕගොල්ලොන්ට මේ කොටස අපට සාකච්ඡා කිරීමට තියෙන්නේ. ඉතින් අ, විශේෂයෙන්ම ඕගොල්ලොන්ට රටවල් හතරක් නිර්දිෂ්ටව තියෙනවා. මං හිතනවා මේ වෙද්දි ඕගොල්ලෝ පොත ළඟට ගන්න, ඒ වගේම ලියා ගන්න, සටහන් කරගන්න පොතක් ළඟට ගන්න. විශේෂයෙන්ම ඔබට මේ රටවල් විශේෂයෙන්ම අග්නිදිග ආසියාවේ රටවල් බොහොමයක් තියෙනවා. ඒ අතර බෞද්ධ සංස්කෘතිය මුල් බැසගත්ත විශේෂයෙන්ම තේරවාදී බුදුදහම සහ මහායාන බුදුදහම කියන මේ බුදුදහම් කොට්ටහස දෙක නැත්නම් නිකායන් දෙක සංකල්පයන් දෙක විශේෂයෙන්ම අපි බෙදා ගන්නවා මේ රටවල් හතරක් පිළිබඳව තමයි ඔබට සාකච්ඡා කිරීමට අපට තියෙන්නේ. විශේෂයෙන්ම බුරුමය වර්තමානයේ මියන්මාරය යන ප්‍රදේශය ඒ වගේම තායිලන්තය නැත්නම් අතීතයේ සියම් දේශය විදියට හඳුන්වපු ඒ කොටස ඒ වගේම චීනය බුදුදහම පිළිබඳව ඔයගොල්ලන්ට හදාරන්න තියෙනවා. ඒ වගේම ජපානයේ බුදුදහම පිළිබඳව හදාරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කොටස ඇත්තටම ටිකක් අමාරුයි සහ අපහසුතාවයකුත් තියෙනවා. මේ බලන්න ඕගොල්ලොන්ට යම් අදහසක් දීලා තියෙනවා හැඳින්වීමක් පුංචි මම සාමාන්‍ය මේ සම්පූර්ණ පොත ඔබට සාරාංශ කරලා ඔබට යම් අදහසක් දෙන්න තමයි මේකෙන් බලාපොරොත්තුව. අග්නිදිග ආසියාවේ සහ ඈත පෙරදිග රටවල බෞද්ධ සංස්කෘතිය මේ පාඩමෙන් ඉගන්වනවා. මියන්මාරයේ බුරුමය තායිලන්තය ඒ වගේ ඒක සියම කියලා හැඳින්වුවා. ඊළඟට කාම්බෝජයේ රට නම් ඔබට නෑ, ලාओසයත් ඔබට නෑ, ඉන්දුනීසියාවත් ඔබට යොදලා නෑ. ඉතින් මේ රටවල් ටික විශේෂයෙන්ම මේ ඔබ මතක තියාගන්න මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාओසය, ඉන්දුනීසියාව කියන රටවල් ළමයි මේවා අයිති වෙන්නේ අග්නිදිග ආසියාවට. මේ කියන කොටස් ටික ඇති වෙන්නේ අග්නිදිග ආසියාවට. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාओසය, ඉන්දුනීසියාව කියන රටවල් ටික. ඒ අතරින් ඔබට සාකච්ඡා කිරීමට තියෙන්නේ මේ මියන්මාරය නැත්නම් බුරුම දේශය කියලා හඳුන්වන ප්‍රදේශය පිළිබඳවත් තායිලන්තේ නැත්නම් අතීතයේ සියම් දේශය කියලා හඳුන්වපු ඒ කොටස පිළිබඳවත් තමයි සාකච්ඡා කිරීමට තියෙන්නේ. ඒ වගේම ඈත පෙරදිග රටවල් වලට තමයි ළමයි මේ චීනය, ඊළඟට ඕගොල්ලෝ ගොඩාක් ඔය ගෑන් ළමයි එහෙම වැඩිපුර මාස කරන කොරියාව, ඊළඟට ජපානය කියන රටවල් ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට අපි මේ සම්බන්ධව ඔබට පසුගිය අපේ ආචාර්ය මණ්ඩලයේ ඔබට විශේෂයෙන්ම ඔබගේ දහම් පාසලේ ඉන්න ගුරුවරු ඔබට මේ පිළිබඳ කියලා දෙන්න ඇති. ඒ වගේම අපි පසුගිය පාඩම්වලදී ලාංකේය සංස්කෘතිය, ඉන්දියානු සංස්කෘතිය විශේෂයෙන්ම ශාසන ඉතිහාසයේ පොතට යටත් වෙන විදිහට ඔබට ඉන්දීය සාහිත්‍ය නැත්නම් සංස්කෘතිය පිළිබඳ යම් අවබෝධයක් නේද? බ්‍රාහ්මණ සමාජය පිළිබඳ යම් අවබෝධයක් ලැබලා දුන්නා. ඊළඟට ලංකාවේ පිළිබඳව අපි ඊයේ දීර්ඝ වශයෙන් ගොඩක් කරුණු විශේෂයෙන්ම මහින්දාගමනය, දුමින්දාගමනය වගේ ඒ කොටස් පිළිබඳව අපි කතා කරා. ඉතින් ඒ සම්බන්ධව අපි කතා කරන්නේ නැහැ. අද පූර්ණ වශයෙන් අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ මෙන්න මේ කියන අග්නිදිග ආසියාවේ හා ඈත පෙරදිග රටවල් වල බෞද්ධ සංස්කෘතිය විශේෂයෙන්ම අපි අවධානයක් යොමු කරනවා අ, අ,
මේ කියන රටවල් හතරට මොනවද තායිලන්තය බුරුමය චීනය සහ ජපානය කියන රටවල් කිහිපයට තමයි රටවල් හතරට තමයි අපි මේ කියන කරුණු කොටස් ටික අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කරුණක් මට මගහැරුණ ළමයි අද මුලින්ම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා නම් අර WhatsApp දුරකථන අංකයට දැන්මම WhatsApp අංකය ඔබට අවසානයේදී තමයි දැන් ආයෙ සඳහන් කරන්න වෙන්නේ. ඒ අංකයට ඔබගේ නම දිස්ත්‍රික්කයේ දහම් පාසල අපට සඳහන් කරලා එවන්න. ඒ නිසා ඒක මග ඇරගන්න එපා. හොඳයි. අපි විශේෂයෙන්ම ඕගොල්ලොන්ගේ පොත දැන් ඕගොල්ලන්ට මේ තිරේ දිස්සෙනවා. පොත පිළිබඳව බැලුවොත් එහෙම බුරුමේ බුදුදහම පිළිබඳව ඔබට කොටස් 4කින් සාකච්ඡාවට ලක් කරනවා. ශාසන ඉතිහාසයේ පුරාතන, මධ්‍යතන, නූතන කියන යුගත්‍රය පිළිබඳව ඕගොල්ලොන්ගේ දැනුමක් අපේක්ෂා කරනවා. ඒ වගේම බුරුම ජනයා කෙරෙහි බුදුදහමේ කොහොමද බලපෑම ඇති වුනේ ඒ සම්බන්ධව කතා කරනවා. ඊළඟට තායිලන්තයේ බුදුදහම ඒක ශාසන ඉතිහාසය ඒකත් සම්බන්ධ කරනවා. ඒ වගේම ලංකා තායි සමදකම් මොකද ලංකාව සහ තායිලන්තයේ සම්බන්ධ ලොකු සමදියාවක් තිබුණා. ඒ සම්බන්ධව කතා කරනවා. ඒ වගේම සංඝ සංවිධානය හා පැවිදි ජීවිතය සම්බන්ධව ඔබට පාඩමක් තියෙනවා. ඊළඟට බෞද්ධ ගිහි ජීවිතේ විශේෂත්වයක් ගන්නවා මේ තායිලන්තයේ බෞද්ධ ගිහි ජීවිතය සම්බන්ධව ලොකු උනන්දුවක් දක්වනවා. ඒ වගේම ආගමික උත්සව, අධ්‍යාපන හා කලා ශිල්ප කියන කොටස් පිළිබඳව ඔබට අධ්‍යයනය කිරීම සඳහා තිබෙන ඊළඟට අපි බලමු චීනයේ බුදුදහම. ඒ කියන්නේ අනිත් පැත්ත අපි සාකච්ඡා කරන මහායාන බුදුදහමත් ගොඩක් වෙලාවට දර්ශනය වෙන ඒකත් චීනයේ බුදුදහම කොටස් 5කින් කතා කරනවා. චීනයේ බුදුදහම පැමිණීම හා ආරම්භක යුගය පිළිබඳව, චීනයේ බුදුදහම තහවුරු වීමේ යුගයක්, චීන බුදුදහම දේශීය බවට පත්වීමේ යුගයත්, චීනයේ බෞද්ධ නිකායන් පිළිබඳවත්, බුදුදහම චීන සංස්කෘතිය කෙරෙහි බලපෑමක් ඇති කරලා තියෙන ආකාරයත්, ඒ වගේම ජපානය පිළිබඳව අපි කතා කරනවා. ජපානයේ බුදුදහම පැමිණීම, ඊළඟට ජපානයේ බුදුදහම තහවුරු වීමේ යුගය, බුදුදහම පොදු ජන අවශ්‍යතාවලට සකස් වීම හා ජපාන් බෞද්ධ සම්ප්‍රදාය විශේෂයෙන්ම ඔයගොල්ලෝ අහලා තියෙනවා ජපානයේ වෙනම බුදුදහම් කලාවක් විදියට සංස්කෘතියක් විදියට ගොඩනැගුණු අවස්ථාවක් සාහිත්‍යමය කොටස් ගණනාවක් විශේෂයෙන්ම ජපන් සෙන් දහම පිළිබඳව එහෙම අපිට මේ පාඩම් වලදී තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම බුදුදහම පිරිහීමට පත්වීමත් ඒ රටේ බුදුදහම යම් පරිහානියකට පත්වීම පිළිබඳවත් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වගේම බුදුදහමෙන් ජපානයට ඇති වූ යම් බලපෑමක් තියෙනවා නම් ඒ සම්බන්ධවත් අපි සාකච්ඡා කිරීමට අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කියන කොටස් ටික තමයි ළමයි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇත්තටම අපි මේ පාඩමට යන්න කලින් අපි බලමු මේ පහුගිය ප්‍රශ්න පත්තරවලට කොහොමද අපි මුහුණ දෙන්න ඕනේ පහුගිය ප්‍රශ්න පත්තරත් ආශ්‍රය කරගෙන විභාගයට කොහොමද අපි සාර්ථකව මුහුණ දෙන්නේ කියන ඒ කාරණාව අපි බලමු පසුගිය ප්‍රශ්න පත්තරත් එක්ක. අපි බලමු 2018 ප්‍රශ්න පත්‍රය මෙන්න මංගාව තියෙනවා. බලන්න බුරුම 4 වෙනි කොටස මේ ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි කොටස. එතකොට බුරුම රාජ්‍යය පිළිබඳව ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම ඇහිලා තිනවා. 8 වෙනි ප්‍රශ්නේම බුරුමේ පිළිබඳව ඇහිලා තියෙනවා. ඊළඟට තායිලන්තයේ පිළිබඳව තමයි ප්‍රශ්න දෙකක් සහ චීනයේ පිළිබඳව ලකුණු 8 ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට ඇහිලා තියෙනවා. ඊළඟට 2019 ප්‍රශ්න පත්‍රය ඒක අපි අරගෙන බැලුවොත් ළමයි වැඩිපුරම අහලා තියෙන්නේ ඒත් බුරුමයේ පිළිබඳව තනි ප්‍රශ්නයක් ඇහිලා තියෙනවා. ඒ වගේම තායිලන්තයේ පිළිබඳ ප්‍රශ්න දෙකක් අහලා චීනයේ පිළිබඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. චීනයේ පිළිබඳව අහන ප්‍රශ්නය විශේෂයෙන්ම ලකුණු 8ක් සම්බන්ධ වෙන ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස බුරුමේ බුදුදහම දියුණුව විශේෂයෙන් වන බුරුමේ සම්බන්ධව තවත් ප්‍රධාන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊළඟට තායිලන්තයෙන් ප්‍රශ්න දෙකකුත් චීනයේ පොඩි ප්‍රශ්නයක් තමයි මේ කොටසේදී අහලා තියෙන ලකුණු 6ක ප්‍රශ්නයක්. ඊළඟට ගිය අවුරුද්දට මම හිතන්නේ කලින් අවුරුද්ද හෝ ගිය අවුරුද්ද මේ පුරාතන යුගයේ ලෙස සැලකෙන දහන මියන්මාරයේ බුදුදහම බුරුමේ සම්බන්ධව තනි ප්‍රශ්නයක් ඇහෙනවා. ඒ වගේම චීනයේ සම්බන්ධව ලකුණු 6 චීනයේ සම්බන්ධව තමයි 10 වෙනි ප්‍රශ්නයම යොමු කරලා තියෙන්නේ.
ළමයි අපිට මේකෙන් යම් අදහසක් ගන්න පුළුවන්. ඒ තමයි අනිවාර්යෙන්ම බුරුමය ගැන ඇහෙනවාමයි. නේද? බුරුමය ගැන අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නයක් ගොඩනගෙනවාමයි. එතකොට බුරුමය කියන කොටසට විශේෂ අවධානයක් අපි යොමු කරන්නට ඕනේ. මොකද බුරුමය සම්බන්ධව අපට හොඳ දැනුමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම බුරුමේ කියන රට අපට ගොඩක් විශේෂයෙන්ම වැදගත් වෙන රටක් හැටියට සලකන්නට පුළුවන්. බුදුදහම තේරවාදී බෞද්ධ බුදුදහම අද ගොඩක් වෙලාවට සජීවීකරණයෙන් යුක්තව දැකගත හැකි රටක් හැටියට අපට බුරුමේ හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මං හිතනවා දැන් මේ වෙද්දි පොත පෙරලගෙන ඇති කියලා. පොතේ ළමයි මේ සම්බන්ධව ඉතාමත් වටින විග්‍රහයක් අපට තියෙනවා. ඒ විග්‍රහය අපි බලමු. ඒ නිසා ළමයි මම මුලින්ම ඕගොල්ලන්ට කියන්න කැමතියි මේ ප්‍රශ්න පත්තරයට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට මත් වෙන්න. ඒ කියන්නේ හරියටම විභාගයට යන්න කලින් ළමයි අපි මේ සම්මන්ත්‍රණ මාලාව ගොඩක් කලින් ආරම්භ කළේ අන්න ඒ නිසයි. ඕගොල්ලෝ ළමයි මේ පොත කියවන්න ප්‍රමාණයෙන් විශාල වුණත් කරන්න දෙයක් නැහැ. අපිට මේ පොත කියවන්න නැතුව මේ විභාගයට මුහුණ දීමට අමාරුයි. මොකද සමහර විට ඕගොල්ලෝ මේ වෙද්දී යම් එක්කෝ අවිනිශ්චිත තත්වයකට පත් වෙලා ඇති මේ ප්‍රශ්න පත්‍ර දිහා දැක්කාම ඒකට යම් අවිනිශ්චිත තත්වයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ පොත කියවලා ගියොත් මේ පොත් හතරෙන් එහාට ඕගොල්ලෝගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. අහන්න ඉඩ තියෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර අතර සාකච්ඡා කරන්නේ අන්න ඒ නිසා විශේෂයෙන්ම පසුගිය ප්‍රශ්න පත්තරත් මේ ආශ්‍රය නිශ්චය කර ගනිමින්ම තමයි අපි මේ කොටස සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ළමයි මේ පොත හොඳට අධ්‍යයනය කරන්න. පොත අධ්‍යයනය කිරීමෙන්ම පමණයි ඕගොල්ලොන්ට මේ ප්‍රශ්න පත්තරයට සාර්ථකව ඉදිරිපත් වීමේ හැකියාව පවතින්නේ. හොඳයි ළමයි අපි බුරුමේ බුදුදහම පිළිබඳව සාකච්ඡා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ළමයි බුරුමය අපි බලමු පිහිටීම විශේෂයෙන්ම පළවෙනියටම පිහිටීම පිළිබඳ පොඩ්ඩක් බලමු. ඉන්දියන් සාගරයට මුහුණලා වර්තමාන ඇසෑමයට යාබදව නැගෙනහිර තායිලන්තය මායිම් කොට පිහිටි දේශය බුරුමය නැත්නම් මියන්මාරය කියලා කියන ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මියන්මාරයේ පිහිටීම මේ සිටියම තුල මියන්මාරය මේ බුරුමේ කියලා තියෙන මියන්මාරය කියන කොටස මේ රටවල් සෙට් එකම එකට තියෙන්නේ. එතකොට බුරුමය, තායිලන්තය, ලාओසය, කාම්බෝජි, ඉන්දුනීසියාව ඒත් එක්කම අපේ පුංචි මුතු ඇටේ නේද? ශ්‍රී ලංකාවත් පිහිටලා තියෙනවා. ඉන්දියාවත් ඒ හා සමාන්තරව පිහිටලා තියෙනවා. ඉතින් මේ කියන රටවල් වල ළමයි අපට ඔව් මේ ගොඩාක් අය කෝල් ගන්නවා. හේතුව මේ පාටිසිපන්ස්ලා 100 පන්නපු ගමන් කාටවත් ආයෙ ජොයින් වෙන්න හැකියාවක් නැහැ කියලා තමයි අපට දැනුවත් කරලා තියෙන්නේ. මොකද අපි දැන් අර පැකේජ් එක ඔන් කරලා තියෙන නිසා අපට හැකියාවක් නෑ ළමයි මේ අනිත් පැකේජ් එකකට යන්න. මේ මම අද ගොඩාක් try කරා. ඒ නිසා මම හිතන්නේ උපරිම මේ තත්වයට අපට යන්න පුළුවන් වෙන්නේ 100 ලිමිට් එක විතරමයි. ඒ නිසා මේ ගොඩාක් අය කෝල් ගන්නවා ජොයින් වෙන්න බෑ කියලා. ඒ නිසා අපි මේ ගොඩක් මේ උත්සාහ කරන්නේ බලමු අපි මේ කොහොම හරි එක්කෝ WhatsApp කෝල් එකක් මගින් හරි අපි ඒ කට්ටියව ජොයින් කරගන්න චූට්ටක් කොහොම ඔයගොල්ලෝ රැඳිලා ඉන්න.
හරි ළමයි මාව ඇහෙනවා කියලා මම හිතනවා WhatsApp එකකින් සම්බන්ධ වෙලා ඉන්න අය මයික් ඕෆ් කරගන්න කියලා කියනවා. මොකද නැත්තම් බාධාවක් වෙයි අනිත් අයට. ඒ නිසා මයික් ඕෆ් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපට ලේසි වෙයි. ඒ නිසා මේ වෙලාවේ අපි පාඩම කරන ගමන් ඉන්න ළමයි ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝගේ පොත ළඟට ගන්න. අපි ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි මේවර සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලෝක බෞද්ධ සංස්කෘතිය. ලෝක බෞද්ධ සංස්කෘතියෙන් තමයි අද අපි මේ ප්‍රශ්න පත්තරයක් නෙමේ සාකච්ඡා කරන්න. ඔබගේ පොතේම කරුණු සාකච්ඡා කරන්න. ඔගොල්ලෝ පොත පෙරලගෙන ඉන්න. දකින්නට නම් නොහැකි වේවි. මොකද මීටින් එක අතර වාරයේදී කැමරාව ඔන් කිරීමේ ගැටලුව තියෙන නිසා දැන් මීටින් එකෙත් සූම් මීටින් එකෙත් 100ක් ඉන්නවා. ඒ නිසා ඔයගොල්ලන්ට ජොයින් වෙන්න බැරි වෙයි. ඒ නිසා ස්ක්‍රීන් ෂෙයා කරන්නත් හැකියාවක් නැහැ. මොකද මම ඩිවයිස් දෙකකින් තමයි මේක කරන්නේ. නමුත් ෆෝන් එකෙන් තමයි සම්පූර්ණ මීට් එක හොස්ට් කරලා තියෙන්නේ. අපි බලමු මෙහෙම ගැටලුවක් ආවොත් ඊළඟට මේක කැන්සල් කරලා අපි අලුත් පැකේජ් එකක් ඕපන් කරන්නම්. හරි. දැන් ලෝක බෞද්ධ සංස්කෘතිය හමුවේ තමයි අපි සාකච්ඡා කරන්නේ. සූම් එකත් එක්ක හරහා සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ට මේ වෙලාවේ පේනවා ඇති කියලා හිතනවා. අර රටවල් සම්බන්ධ භූගෝලීය පිහිටීම පිළිබඳව අපි මම නම් හොයාගත්තේ විශේෂයෙන් මේ 7 වසරේ භූගෝල විද්‍යාව පෙළ පොතෙන් නම් තමයි. ඉතින් ඒ කොටස තමයි අපි හොයාගෙන මේ ඕගොල්ලොන්ට මම පෙන්වන්න ඒ කොටස හොයාගත්තේ. ඉතින් මේ ඕගොල්ලොන්ගේ පොත පිළිබඳව මේ කියන කොටස තියෙනවා. අග්නිදික ආසියාතික රටවලින් ඉතා වැදගත් බෞද්ධ රටක් වන බුරුමය අතීතයේදී බ්‍රහ්ම දේශය යනුවෙනුත් මරම්ම දේශය යනුවෙනුත් හැඳින්වී ඇත. ළමයි මේ නම් ටික මතක තියාගන්න. මේ කොටසේ තියෙන විශේෂත්වය තමයි පුංචි කොටස් වලින් තමයි අහන්නේ. දැන් මේ අපි අනිකුත් ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් එහෙම ළමයි මේ ගොඩාක් දැන් මේ පාරුපණවාදය කියලා කියන්නේ සැඟවිලාම තිබුණ කරුණක්. මම ගොඩක් මේ ගැන තොරතුරු එව්වා. බොහොම මාරුවෙන් තමයි අපිට දැන් මගදී හම්බ වේවි. මේ පාරුපණවාදයේ සම්බන්ධව මට තොරතුරු හරියාකාරව හම්බ වුණේ. නිසා ළමයි මේ අනිවාර්යෙන් මේකයි මම කිව්වේ ඕගොල්ලොන්ට මේ ප්‍රශ්න පත්තරේට යන්න කලින් ඇත්තටම ඕගොල්ලෝ පොත හොඳින් කියවලා තියෙන්න ඕනේ. ගොඩබිමෙන් ඉන්දියාව, බංගලාදේශය, චීනය, ලාෝසය, තායිලන්තය යන රටවලින් සීමා නොවූ සීමා වන බුරුම දේශය දකුණෙන් බෙන්ගාල බොක්කේ ලොකු මුහුදු තීරයකින් සීමා වෙනවා. බුරුමේ මැදින් ගලා බස්නා ප්‍රධාන ගංගාව ඉරවඩිය. ඔන්න නම් මතක තියාගන්න ළමයි. බුරුමය හරි මැදින්ම ගලා බසින ප්‍රධාන ගංගාව තමයි මොකද්ද? ඉර ඔව් ඉරවඩිය කියන ගංගාව සාරවත් ගොවි බිමක් වූ ඉරවඩී මිටියාවතේ පුරාණයේ සිටම ජනාවාස ආරම්භ වී තිබේ. විශාලත්වයෙන් මේ රට ලංකාව මෙන් දස ගුණයක් පමණ වෙයි. බලන්න ප්‍රමාණය. ශ්‍රී ලංකාවෙන් කලක් ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ බුරුමයට නිදහස ලැබුණේත් 1948 ජනවාරි 4 වෙනිදා. එතකොට අපිට ඒක මතක තියාගන්න ලේසි ළමයි ඇයි? අපට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. අරගොල්ලොන්ට නැත්නම් බුරුම දේශයට නිදහස ලැබෙන්නේ ළමයි පෙබරවාරි 4 වෙනිදා. එහි වර්තමාන අගනුවර රැන්ගුන් කියලා කියන ඔන්න මතක තියාගන්න. රැන්ගුන් කියන ප්‍රදේශය තමයි අගනුවර බවට පත් වෙන්නේ. එකම අවස්ථාවකදී නිර්මල බුද්ධ ආගම ලබාගෙන අන්‍යෝන්‍ය උපකාරයෙන් වර්තමානයේ දක්වා බුදුදහම පිරිසිදු අන්දමින් රැකගත් රටවල් දෙකක් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙත. ඒ රටවල් දෙක නම් බුරුමය හා ලංකාවත්ය. ළමයි මම ඒකයි සඳහන් කළේ. දැන් තායිලන්තය වගේ රටවල් වලටත් වැඩිය විශේෂයෙන්ම මේ කියන බුරුමය සහ විශේෂයෙන්ම අපේ ලංකාව නිර්මල බුදුදහම රැකගන්නට අපට ගොඩක් විශේෂයෙන් මේ අධ්‍යයනය කිරීමේදී ඒ කියන සම්ප්‍රදායන් එලෙසම අද වර්තමානයේදීත් බුරුමේ කියන රටවල් වල
ක්‍රියාත්මක වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ලාංකික බෞද්ධයන් වූ අපට බුරුමේ ගැන ඉගෙන ගැනීම නැත්නම් යම් අවබෝධයක් දැනුමක් තිබීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා අපි දැන් බලමු බුරුමේ ශාසනික ඉතිහාසය සම්බන්ධව. ඒ අපි දැන් මුලින් කතා කරේ බුරුමේ පිළිබඳ ඇයි අපි මේ අධ්‍යයනය කරන්නේ? ඇයි අපි මේ බුරුමය පිළිබඳව යම් අවබෝධයක් ඇති කළගත යුත්තේ කියන කාරණාවයි අපි මුලින්ම සාකච්ඡා කළේ. එතකොට බුරුමේ ශාසනික ඉතිහාසය කාල පරිච්ඡේද 3කට බෙදා දක්වනවා. විශේෂයෙන්ම අපි ඔබට පටුනෙත් ඔබ දැක ගන්න ඇති පුරාතන යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය කියලා කොටස් තුනක් ඔබට සඳහන් කරලා තිබුණා. ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස දක්වා වූ යුගය පුරාතන යුගය කියලා හඳුන්වනවා. 11 වන සියවසේ සිට 15 වෙනි සියවස දක්වා වූ යුගය මධ්‍යතන යුගය කියලා හඳුන්වනවා. ඒ වගේම 16 වන සියවසේ සිට මේ දක්වා වූ යුගය නූතන යුගය කියලා හඳුන්වනවා. එතකොට ඒ නූතන යුගය, මධ්‍යතන යුගය, ඒ වගේම පුරාතන යුගය කියන යුගත්‍රය සම්බන්ධවයි ආශ්‍රය කරගෙනයි අපිට මේ සම්බන්ධව අධ්‍යයනය කරන්නට තියෙන්නේ. විශේෂයෙන්ම පුරාතන යුගයේ වාර්තා සහිත පැහැදිලි ශාසනික ඉතිහාසයක් දක්නට ලැබෙන්නේ 11 වන සියවසේ සිට හෙවත් මධ්‍යතන යුගයේ ආරම්භයේ සිට. එතකොට පුරාතන යුගයේ ගැන මහා විශාල තොරතුරු සම්භාරයක් අපට හමු වෙන්නේ නැහැ. බුරුමේ 11 වන සියවසේ ඉඳලා තමයි ළමයි අපට විශේෂයෙන්ම ගොඩක් තොරතුරු හමු වෙන්නේ. නමුත් කිස්සු වර්ෂ 5 වන සියවස වන විට බුරුමේ ප්‍රධාන ජනවර්ග දෙකක් ඉඳලා තියෙන බවට අපට දැක ගන්න පුළුවන්. බුදුදහම සම්බන්ධව නෙමෙයි, ජනවර්ග දෙකක් තියෙනවා. ඉන් එක් වර්ගයක් නම් ටිබෙට් ජාතික පරපුරක්. ඒ වගේ ඒ පරපුරෙන් පැවතෙන පියු ජනයා කියලා ජනතා කොටසක් පිළිබඳවත්, ඒ වගේම මොන් තලයි නම් කියන කොටසක් අනිත් අය හඳුන්වලා තියෙනවා. මේවා ලකුණු කරගන්න ළමයි. 5 වන සියවසරයත් රන්තටිවල කොටා ඇති දකුණු ඉන්දියානු අක්ෂර පියු ජනයා එම වකවානුවේදී තේරවාදී බුදු සමයට හුරු පුරුදු වී සිටි බව ඉතිහාසඥයෝ විශ්වාසයක් තියෙනවා. නමුත් පුරාතන යුගයේ සම්බන්ධව තමයි මේ අපි දැන් මේ කතා කරන්නේ. එතකොට පුරාතන යුගයේ සම්බන්ධව අපි කතා කරද්දි තමයි ළමයි ඔන්න ඔය කියන කොටස අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. මොකද පුරාතන යුගයේ ගොඩාක් කරුණු තියෙනවා. ඒ හා සම්බන්ධව බැලුවහම ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ අර කොටස පිළිබඳව පමණයි. පුරාතන යුගයේ බුදුදහම ගැන තොරතුරු යමක් කිය හැක්කේ වංශකථා හා ජනප්‍රවාද වලින් හෙළවෙන තොරතුරුත් පුරාවිද්‍යා තොරතුරුත් අනුවය. ශ්‍රී ලංකා බුරුම දේශයේද ඈත අතීතයේ සිට පිරිසිදු ථේරවාද බුදුදහම අක් වශයෙන් සලකනු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ දීපවංශය, මහාවංශය වැනි වංශ කතාවලින් දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවට මෙන්ම බුරුමයටද බුදුදහම පැමිණ ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අශෝක අධිරාජ්‍යයාගේ සමයේදීය. ඔන්න ළමයි හොඳට මතක තියාගන්න. අපට වගේම තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහටයි මේ බුදුදහම බුරුම දේශයටත් ලැබුණේ කියන කාරණාව තමයි මේ සඳහන් කරන්නේ. අශෝක ධර්මදූත ව්‍යාපාරයට ඇතු සෝන රට්ට ඒවත් ස්වර්ණ භූමිය කියලා ඒ කාලේ හඳුන්වලා තියෙන ළමයි. එතකොට සෝන රට්ට නැත්නම් ස්වර්ණ භූමිය කියලා. ස්වර්ණ භූමිය. එතකොට ඒ ස්වර්ණ භූමිය කියන කොටසේ නැත්නම් ඒ රට අද වර්තමානයේ මියන්මාරය නැත්නම් බුරුමේ කියලා බර්මා කියලා හඳුන්වනවා. එතකොට අශෝක ධර්මදූත සේවාවේම කොටසක් හැටියටයි අපට මේ කියන බුදුදහම බුරුමෙන් හම්බ වෙන්නේ. එතකොට බුරුමයට බුදුදහම පැමිණීම සම්බන්ධව අපි ඊළඟට සාකච්ඡා කරමු. අපි අර කලින් කතා කරා වගේ ළමයි තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ධර්ම සංගායනාව ප්‍රතිඵලයක් හැටියට තමයි අපට මේ බුරුම රටට බුදුදහම අපේ රටට වගේම ලැබුණේ. එතකොට
හරි. මොග්ගලී පුත්තිස්ස ස්තවිරයන්ගේ අනුශාසනා පරිදි තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසු අශෝක රජතුමා විසින් සෝන සහ උත්තර යන භික්ෂූන් දෙනමක් ධර්ම ප්‍රචාරය සඳහා ස්වර්ණ භූමියට යවූ බව වාර්තාගත වී තිබෙනවා. ස්වර්ණ භූමිය යන්න කවරක්දැයි හරියටම අ, ඉතිහාසඥයින් තීරණය කර නැතත් එය ඉන්දු චීනය ඇතුළු අග්නිදිගාසියාවේ යම් කිසි පෙදෙසක් බව බොහෝ දෙනා පිළිගන්නවා. බලනමයි මේ කියන එක ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති මේ සෝන සහ උත්තර කියන හාමුදුරුවන් වහන්සේලා දෙනමක් තමයි ළමයි මේ බුදුදහම ප්‍රචාරය කරන්නට බුරුම දේශයට යන්නේ. මේ ස්වර්ණ භූමිය යන්න කවරක්දයි හරිහැටි ඉතිහාසඥයින් තීරණය කරලා නැහැ. ඊට හේතුව වෙන්නේ මෙන්න මේ කියන කාරණාව දැන් අපට අපේ ඉතිහාස ග්‍රන්ථවල ඒ සම්බන්ධව යම් සෝදිසි කිරීමක් අපට දක්නට පුළුවන් වුණත් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ ඉතිහාසඥයින් තීරණය කරලා නැතත් ඒ ඉන්දු චීනය ඇතුළු අග්නිදිගාසිය යම් පෙදෙසක් බව. ඒකල කියන්නේ දැන් මේක බුරුමය කියලා ස්වර්ණ භූමිය කියන්නේ බුරුමය කියලා කියන්න යම් සාධක කාරණා මදි. ඒ නිසා සමහර ඉතිහාසඥයින් කියනවා මේක මේ ඉන්දියාව චීනය වගේ තියෙන අග්නිදිග ආසියාවේ යම්කිසි ප්‍රදේශයක් පමණක් කියලා. එතකොට බුරුමයම කියලා සමහර අය පිළිගන්නේ නැහැ. මේ ස්වර්ණ භූමිය කියන්නේ කියලා. එතකොට මෙහිදී විශේෂයෙන්ම අපි තීරණය කරනවා මේ ස්වර්ණ භූමිය කියන වචනෙට තඩි මේ සෝන සහ උත්තර කියන හාමුදුරන් වහන්සේලා දෙනමගේ පැමිණීමත් එක්ක ශ්‍රෝණක දේශය කියලා සමහර විට හඳුන්වන්න ඇති කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ස්වර්ණ භූමිය කියලා කියන්නෙම මේ කියන ප්‍රදේශය නොවෙන්නට පුළුවන්. ඒ නිසා බුරුමේ සම්බන්ධව ඒ කරුණ මතක තියාගන්න. ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ළමයි මේ බුරුමයටත් බුදුදහම ලැබෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට. ක්‍රිස්තු වර්ෂ පළවෙනි හා දෙවැනි සතවර්ෂවලදී ප්‍රබල බෞද්ධ සංස්කෘතියක් තිබූ ජාතියක් මධ්‍යම බුරුම ප්‍රදේශයේ වාසය කළ බවට සාධක සොයාගෙන ඇති බැවින් ප්‍රථම කාලයක බුරුම දේශයට බුදුදහම පැමිණ ඇති බව පිළිගත යුතුයි. එතකොට ක්‍රිස්තු වර්ෂ පළවෙනි හා දෙවෙනි සතවර්ෂවලදී ප්‍රබල බෞද්ධ සංස්කෘතියක් ඒගොල්ලන්ට තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම ඊට හේතුව වෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සතවර්ෂයේදී පමණ මෙන්න මේ කියන හාමුදුරන් වහන්සේලා දෙනම වහන්සේ සෝන සහ උත්තර කියන හාමුදුරන් වහන්සේලා දෙන්න අපේ රටට මිහිඳු හාමුදුරුව වැඩම කළා වගේ මිහිඳු හාමුදුරුව සහ ඒ පිරිස වැඩම කරා වගේ ඉත්ති උත්ති ආදී ඒ හාමුදුරන් වහන්සේලා වැඩම කරා වගේ අපට බුදුදහම ලැබුණා වගේම ඒ රටටත් බුදුදහම සම්ප්‍රේෂණය වුණා. එතකොට පළවෙනි හා දෙවෙනි වර්ෂවලදී බුදුදහම සීග්‍රයෙන් ඒ රටවන් තුළ ප්‍රචලිත වෙලා තිබුණා. එතකොට ඒ සම්බන්ධ ඔබ කරුණු හොයන්න. ඒ වගේම සෝන සහ උත්තර දෙනම සමග පැමිණ සිටි පිරිස ඉරවඩි ගඟ මුහුදට වැටෙන මර්තඛාන් සමුද්‍ර වංකයේ ඔස්සේ පැමිණ ගංමිටියාවත දිගේ ඉහළට ගමන් කොට මධ්‍යම බුරුමය දක්වා ධර්ම ප්‍රචාරය කරන්නට ඇතැයි සිටිය හැකිය. බලන්න ළමයි එතනදීත් අපිට දැක ගන්න පුළුවන් ඒ මර්තඛාන් කියන සමුද්‍ර වංශෙ දිගේ තමයි දැන් අපේ මිහිඳු හාමුදුරුවෝ මිහින්තලාවට වැඩම කළා වගේ මර්තඛාන් කියන සමුද්‍ර වංශයට පැමිණලා ගංමිටියාවත දිගේ ඉහළට ගමන් කරලා මධ්‍යම බුරුමේ දක්වා ධර්ම ප්‍රචාරය කරන්නට ඇතැයි සිතන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඒ ගැන අධ්‍යයනය කරන්න අවශ්‍යයි.
මොකද ඒ සම්බන්ධ ඔබ යම් අධ්‍යනයක් නිරන්තරයෙන් කරන්න මොකද මේවා මතක තියාගන්න ටිකක් අමාරු නිසා දැන් ওই මාර්තකාන් වගේ නම් එහෙම මතක තියාගන්න ටිකක් අමාරුයිනේ. ඒ නිසා ළමයි ඕගොල්ලෝ හොඳට මේ පොත කියවගෙන මතක තියාගන්නම වෙනවා. මේවා අපි කොච්චර කියලා දුන්නත් මදි. එතකොට මධ්‍යම බුරුමේ දක්වා ධර්ම ප්‍රචාරය කරන්නට ඇතැයි සිතන්නට පුළුවන් පුරාවිද්‍යාඥයෙකු ආචාර්ය බිල් ගර්ඩන් තමයි බුරුමේ කල්යාණ ශිලාලිපිය විග්‍රහ කරමින් පෙන්වා දෙන්න තොරතුරු අනුව දකුණු බුරුමේ මොඩ්නම් ප්‍රදේශය සෝන උත්තර දෙනම ධර්ම ප්‍රචාරයේ යෙදුන සුවන්න භූමිය ලෙස පිළිගැනීම යුක්ති සහගතසේ පෙනේ. දැන් බලන්න මේ ළමයි කියන කතාව. දැන් මේ බ්ලැක්ඩර්න් කියන බුරුම විද්‍යාඥ ආචාර්ය විද්‍යාඥයා ප්‍රකාශ කරනවා දැන් මේ මධ්‍යම බුරුම දේශය කියලා හඳුන්වපු දකුණු බුරුම දේශයේ මොඩ්නම් ප්‍රදේශය සුවන්න සෝන සහ උත්තර යන දෙනමවන් වහන්සේ ධර්ම ප්‍රචාරයෙහි යෙදුන ඒ තැන හැටියට සඳහන් කරන සුවන්න භූමිය කියලා කියන්නේ අන්න ඒ තැනට කියලා තමයි මේ කියන්නේ. ඒක තමයි මේ සුවන්න භූමිය කියලා හඳුන්වන්නේ කියලා තමයි මේ කියන්නේ. එතකොට සුවන්න භූමියේදී අපට ඒ සෝන සහ උත්තර දෙනම කියන වහන්සේලා හාමුදුරන් වහන්සේලා දෙනම ගියපු ඒ වැඩ සිටපු කොටස හැටියට අපට සලකන්නට පුළුවන්. එතකොට බුරුමේන පාරම්පරික ජනප්‍රවාදයක් අනුව එරට බුදුදහම පැමිණියේ බුදුරදුන් ජීවත්ව සිටියදීම. දැන් එතකොට මේක ජනප්‍රවාදයක් විතරයි. දැන් අපේ ලංකාවටත් අර කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළා, නාගදීපයට වැඩම කළා, කැලණියට වැඩම කළා වගේ මේ යම් දෙයක් තීරණය කරගෙන හිටියා. ඒ තමයි බුරුමේන පාරම්පරික ජනප්‍රවාදයක් තමයි එරට බුදුදහම පැමිණියේ බුදුරදුන් ජීවත් වෙලා ඉන්නකොටම බුදුරදුන්ට ප්‍රථම දාණය පිළිගැන්වූ තපස්සු බල්ලුක යන මෝන් ජාතික වෙළඳ දෙපෑයන් ඔවුන්ට බුදුරදුන්ගෙන් ලැබුණු කේශ ධාතු රැගෙන විත් සිංගුත්තර කඳුළු මුදුනෙහි දාගැබක තැන්පත් කළ බව මෙම ජනප්‍රවාදයේ දැනට සේදගෝන් නමින් ප්‍රකට වැත්තේ මෙම දාගැබ ලෙසටද සලකනු ලැබේ. සලකනු ලැබේ. නැත්නම් අපේ විශ්වාසය මොකද්ද ළමයි? ගිරිගඩු සෑය ලංකාවේදී ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරා කියලා. දැන් මේගොල්ලෝ ඉතින් ඒගොල්ලෝගේ විශ්වාසය ක්‍රියාත්මක කරන්නේ. එතකොට මෝන් කියන අර දෙදෙනා මෝන් කියන වෙළඳ දෙබෑයන් තමයි හඳුන්වුවේ. චූටක් ඉන්න මේ WhatsApp එකේ අයට මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඒ කට්ටියට ඇහෙන්නේ කියලා කියනවා. WhatsApp එකේ ඉන්න අයට මාව ඇහෙනව නේද හොඳට? ඇහෙනව නේද? WhatsApp එකේ අයට
හරි. මං හිතනවා මේගොල්ලොන්ට දැන් ඇහෙනව ඇති කියලා. එතකොට අපි සාකච්ඡා කිරීමට යෙදුනේ මෝන් ජාතික ඒ හිමිවරුන් ඒ විදිහට ක්‍රියා කරන්න ඇති කියලා තමයි අපි කතා කරේ. එතකොට සේදගෝන් කියන චෛත්‍ය තමයි ඒගොල්ලෝ ඒ විශ්වාස කරන්නේ ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා දැන් ඔයගොල්ලන්ට මේ තිරේ පේනවා සේදගෝන් චෛත්‍ය. එතකොට මේ සේදගෝන් චෛත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරා කියලා තමයි මේ තියෙන්නේ. එතනදී ඉහළ බුරුමය හා පහළ බුරුමේ එක්කොට පාගාන් අගනුවර සිට පාලනය ගෙන ගිය අනුරුද්ධ අනවරත රජු බුරුමේ තේරවාද බුද්ධහමේ පුනරුදේ සඳහා කටයුතු කළේ හෝ සුප්‍රකට ශ්වේදගෝන් චෛත්‍ය ගොඩනගන ලද පාලකයයි. ඔන්න මතක තියාගන්න. අනුරුද්ධ අනවරත රජුරෝ තමයි බුරුමේ මේ ශ්වේදගෝන් කියන චෛත්‍ය නිර්මාණය කරන්නේ. WhatsApp එකේට මාව ඇහෙනව නේද? WhatsApp එකේට මාව ඇහෙනවද? කවුරු හරි කතා කරලා කියන්නේ නැත්නම් මම දන්නේ නැහැ ඒකයි. මම හිතනව ඇහෙනව ඇති කියලා. 1959 ආරම්භ කළ එම චෛත්‍ය නිර්මාණය 1077 දී ඔහු මිය යන තෙක්ම නිම කළ නොහැකි විය. එහි බුදුන් වහන්සේගේ අකු ධාතුව, ලලාට ධාතුව හා දන්ත ධාතුව නිදන් කොට ඇතැයි විශ්වාස කරනු ලැබේ. මේවා ඔක්කොම විශ්වාස ළමයි. අර මම කිව්වේ ඒ වගේම මේගොල්ලන්ට විශ්වාසයක් විතර දැන් අපේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ තූපාරාමේ. ලලාට ධාතු වැඩ ඉන්නේ සේරුවාවිල. ඊළඟට දන්ත ධාතුන් වහන්සේලා දෙනමම වැඩ ඉන්නේ අපේ දකුණු දළදා වහන්සේ සෝමාවතී මංගල සෑය වැඩ ඉන්නවා. ඒ වගේම අනෙකුත් වාමශ්‍රී දළදා වහන්සේ මහනුවර ශ්‍රී දංෂ්ටා දළදා මන්දිරේ වැඩ ඉන්නවා. එතකොට අර කටකතාවල කියන දේවල් ඇතමුන් තමයි ඇතයි විශ්වාස කරන කතාවක් තමයි මෙතන කියන්නේ. එතකොට වංශ කතාවල සඳහන් සාම්ප්‍රදායික දේවතාවන් 37 දෙනාගේම ප්‍රතිමා ඉදි කරලා තියෙනවා කියලා තමයි අපට දැන් ඕගොල්ලන්ට මේ තිරේ පේනවා. මේ මහා විශාල චෛත්‍ය ඇත්තටම මේක ප්‍රමාණයෙන් ගොඩක් විශාල චෛත්‍යයක් හැටියට අපට සලකන්නට පුළුවන් සේදගෝන් චෛත්‍ය. හොඳයි. අනවරත රජතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහු දෙවන පුත් කන්‍ය කැන්සිත්ත නම කියන්නත් හරි අමාරුයි. කැන්සිත්ත 1084 දී රාජ්‍යත්වයට පත් වුණා. ඔහුද බුරුමේ තේරවාදී බුදුදහම පුනරුදය සඳහා කටයුතු කළා. 1090 දී මෙම රජු සුප්‍රකට ආනන්ද විහාරයේ ඉදි කළා. ශින් අරහත් තෙරුන්ගේ හා කැන්සිත්ත රජුගේද මූර්ති දෙකම මේ විහාරේ ඉදි කරලා තියෙනවා. දීප්තිමත් සුදහලේපනයෙන් හා රත්කොතින් විරාජමාන ආනන්ද විහාරය පාගාන් නගරයේ විස්මයජනක පූජනීය ස්මාරකයක් ලෙස බහුමානයට පාත්‍ර වී තිබෙනවා. ජාතක කතා නිරූපිත පුවරු 1500ක් හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපිත මූර්ති 80ක්ද විහාරයේ බිත්ති කුහරවල පටු ගමන්පතයන්හි දක්නට ලැබෙනවා. කැන්සිත්ත රජුගේ මව ඉන්දිය කාන්තාවක් බවට පවතින එක් මතයකුත් සිංහල කාන්තාවක බවට පැනගෙන තවත් මතයකුත් පවතින හේයින් මෙකී නිර්මාණයට ඉන්දීය මෙන්ම ලාංකීය චිත්‍ර මූර්ති කලාවේ ආභාසය ලැබෙන්නට ඇති බව විචාරකයෝ පවසති. මේ ඒ ඔබට පේන්නේ ආනන්ද විහාරය. ඒ ආනන්ද විහාරයේ බොහොම ගාම්භීර සිතුවම් ගණනාවක් තිබුණු බවට අපට තොරතුරු අනාවරණය වෙනවා. දකුණු ඉන්දියාවේ නාගර්ජුන කොණ්ඩේ ඇති ශිලාලේඛනයක තම්බපන්නී ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කාශ්මීර ගන්ධාර චීන විලාත තෝසලී අපරන්තක වංග වනවාසී දමිල පලූර යන රටවල ධර්ම ප්‍රචාරය කළහයි මේ ශිලාලේඛනය තුළ විශේෂයෙන්ම අර සේදගෝන් චෛත්‍ය ආශ්‍රිතව තිබෙන ඒ සෑය තුළ අපට දක්නට ලැබෙන බව තමයි සඳහන් වෙන්නේ.
විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසට අයත් ශිලා ලේඛනයේ සඳහන් විලාත දේශයේ බුරුමයේ බටහිර වෙරළබඩ අරකන් ප්‍රදේශය ආශ්‍රිත බිම් තීරුව වශයෙන් පිළිගෙන තිබෙනවා. මේ විලාන දේශය කිරාතද කියලා හඳුන්වනවා. විලාත දේශයේ බුරුමය නම් තම්බපන්නියෙන් ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේදී ධර්ම ප්‍රචාරණ කටයුතු වලට යොදාගෙන තිබෙන ඇහෙන්නේ හාමුදුරුවනේ. ඇහෙන්නේ නැහැ හාමුදුරුවනේ. ඇහෙනවද මං කියන එක? ඇහෙනව නේද? දැන් හරි හාමුදුරුවනේ. දැන් හරි හාමුදුරුවනේ. හරි හරි. එතකොට ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී ඉන්දියාවට පැමිණි ටින් නැමැති චීන දේශාටක භික්ෂුවගේ වාර්තා අනුව මේ රාජ්‍යයේ මූල සර්වස්තිවාදී බෞද්ධ ධර්මයේ පැතිර තිබූ බව පේනවා. මේ මූල සර්වස්තිවාදී නැත්නම් අපිට ඔය දෙවන ධර්ම සංගායනාවෙන් කැඩිලා යනවනේ වජ්ජිපුත්තක හාමුදුරුවරු. එතකොට වජ්ජිපුත්තක හාමුදුරුවෝ ඇවිල්ලා මෙන්න මේ කියන භූමියේ ඒගොල්ලොන්ගේ ධර්මයේ බුදුදහම පැතිරව තිබුණා කියලා ඔන්න අපිට යම් තොරතුරක් ලැබෙනවා. උන්වහන්සේම රාජධානිය හඳුන්වන්නේ ශ්‍රී ක්ෂේත්‍ර කියන නමින්. මේ නම් මතක තියාගන්න ළමයි. මොකද මේ පාඩම යම් අමාරුකමක් දක්වන්නේ අපට ගොඩක් සමීප නැති වචන අපට සම්බන්ධ වෙන නිසා. ලැබී ඇති තොරතුරු අනුව පාලි බුද්ධාගම තේරවාදය හා සංස්කෘත බුද්ධාගම මහායාන යන දෙකම
සම්බන්ධ ප්‍රබල සංස්කෘතියක් ප්‍රොම්හම්ස්වසා නගර ආශ්‍රිත ප්‍රදේශයේහි පැතිර බව තීරණය කළ හැකිය කියලා ඔන්න තියෙනවා. ඊළඟට ළමයි අපි බලමු ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ලංකාවට පැමිණි ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ලංකාවට පැමිණි පාලි අට කතා ලියූ බුද්ධඝෝෂ හිමියන්ද බුරුම ජාතිකයෙකු බව බුරුම වංශ කතාවල සඳහන්ය. එහෙත් බුද්ධඝෝෂ ಭಾರತೀಯ වශයෙන් පිළිගැනීමට ඇති සාධක වැඩිය. ඔයගොල්ලෝ දන්නවා අටුවාචාරී බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේගොල්ලොන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කියන බුදුදහම විශේෂයෙන්ම පැවතුන කාලයේදී තමයි මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ලංකාවට ආවා කියන්නේ බුරුමෙන් කියලා. ඇත්තටම ඊට වැඩිය සාක්ෂි ගණනාවක් තියෙනවා ළමයි. මෙන්න මේ කියන මේ විශේෂයෙන්ම ඉන්දියානු ජාතිකයෙක් කියන රේවත කියන හාමුදුරුවන් වහන්සේගේ ඒ කියන මාර්ගෝපදේශය යටතේ ලංකාව ලංකාවට බුදුදහම නැත්නම් මේ බුදුදහම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා යම් අටුවා ලිවීමක් සිද්ධ කළා කියලා. ඉතින් එහිදී අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේ කරුණ. ඉතින් නමුත් ඊට වැඩිය කරුණු ඉන්දීය සාහිත්‍යයෙන් අපට හම්බ වෙන්න නිසා ඒ කරුණත් අපි බැහැර කරනවා. බුරුමේ වෙනත් පැරණි රාජ්‍යයන් පිළිබඳව බැලුවොත් 11 වන සියවස ආරම්භ වන විට ප්‍රථම තවත් බෞද්ධ මධ්‍යස්ථාන බුරුම දේශයේ පැන නැගී තිබූ බව සඳහන් වෙනවා. පුරාණයේදී හංසවතී නමින් හැඳින්වුණු පේගු රාජ්‍යයේද සුදම්මවතී නමින් හැඳින්වුණු අසල්වැසි තෙටොන් නගර රාජ්‍යයේද තේරවාද බුදුදහම ව්‍යාප්තව තිබූ බව පේනවා. රාමඤ්ඤ දේශේ නමින් හැඳින්වුණේද මේ නගර යන් ඇතුළත් ප්‍රදේශයයි. ඔන්න ළමයි මෙතන මේ ටිකක් අපි ඔන්න ටිකක් යම් මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්නයි යන්නේ. ඕගොල්ලෝ මේ නගර ටික විශේෂයෙන්ම මේ බුරුමයේ වෙනත් පැරණි රාජ්‍යයන් කියන මාතෘකාව හයිලයිට් කරගෙන තියාගන්න කියලා කියනවා. මෙවර විභාගයට ඉතාමත් ආසන්නම මාතෘකාවක් හැටියට අපට කියන්නට පුළුවන් කමක් තියෙනවා. හේතුව මේ කොටසෙන් ප්‍රශ්න ඇහෙනවා වැඩි හැම පාරම. ඒ නිසා විශේෂ අවධානයක් මේ සඳහා යොමු කරන්න. මේකේ නම් ටික එහෙම දැන් ඔය සුදම්වතී හැඳින්වුණු අසල්වැසි තෙතෝන් ඒ රාජ්‍යයේද තේරවාදී බුද්ධහම ව්‍යාප්තව තිබූ බව, ඒ වගේම රාමඤ්ඤ දේශයේ පිළිබඳව අපේ ලංකාවටත් විශේෂ අනුග්‍රහයන් දක්වපු රාජ්‍යයක් හැටියට මේ බුරුමය අදටත් අපි අදහන්නේ. අන්න ඒ නිසා මේ රාජ්‍යවල ආරම්භයටත් ප්‍රථමයෙන් වාගේ බ්‍රහ්ම නමින් හැඳින්වන ටිබෙට් ද්‍රවිඩ ගෝත්‍රක ජනයා පගාන් ප්‍රදේශයේ රාජ්‍යයන් පිටවාගෙන තිබූ බවද පේනවා. ඔන්න ළමයි බලාගන්න මේ ටිබෙට් ජාතිකයෝ සහ ද්‍රවිඩ ගෝත්‍රික ජනතාව පගාන් කියන ප්‍රදේශයේ රාජ්‍යයක් පිහිටුවාගෙන තිබූ බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ජාතීන්ගේ බලවත් වීම නිසා පසු කාලයේදී ඔවුන්ගේ නමින් මුළු රටම මරම්ම දේශය යන නමින් අපි කතා කරේ මරම්ම දේශය, බුරුම දේශය. අර කලින් මේ බුරුම දේශය හඳුන්වපු නම් ටික පිළිබඳව අපි සඳහන් කළා. එතකොට අන්න ඒ කියන නම් වලින් හැඳින්වුවා කියලා ඒ සඳහන් වෙන්නේ මෙන්න මේ හේතුව ටිබෙට් සහ ද්‍රවිඩ කියන ගෝත්‍රික ජනතාවගේ බලවත් වීම නිසා මරම්ම දේශය කියලා හඳුන්වන්න. එතරම් දියුණු ජාතියක් නොවූ මරම්ම ජාතිකයන්ගේ ආගම වූයේ තාන්ත්‍රික බුදුදහම සම්ප්‍රදායයකි. තාන්ත්‍රික ඔන්න ළමයි මතක තියාගන්න මේ තාන්ත්‍රික බුදුදහම ගැන එහෙම හොඳට බලාගන්න. හේතුව තමයි මේ තාන්ත්‍රික බුදුදහම කියලා කියන්නේ. එතකොට ටිබෙට් සහ ද්‍රවිඩ කියන ගෝත්‍රික ජනයා පාගාන් ප්‍රදේශයේදී පිහිටවාගත්ත රාජ්‍යයක ආරම්භ කරන්නට දුණු කොටස තමයි මෙන්න මේ කියන කොටස. ඉතින් ළමයි ඔන්න අපි පුරාතන යුගයේ සම්බන්ධව 11 වන සියවසට ප්‍රථම යුගයේ පිළිබඳව සාකච්ඡා කළේ මේ වෙනකම්ම. එතකොට අපි දැන් කතා කරන්න යනවනේ මධ්‍යතන යුගයේ සම්බන්ධව ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ ඉඳලා 15 වන සියවස දක්වා විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා අර පගාන් රාජ්‍යයට ටිබෙට් සහ ද්‍රවිඩ කියන ජාතීන් දෙක එකතු වෙලා මරම්ම දේශය ගොඩනගලා මරම්ම දේශය කියලා හඳුන්වලා ඒ තරම්ම දියුණු ජාතියක් බවට පත්. ඒ කියන්නේ නමින් හඳුන්වන්න පුළුවන් වෙන විදිහට ඒගොල්ලෝ යම් ප්‍රවණතාවයක් දක්වලා
සිටීම සම්බන්ධව ඊළඟට අපි පගාන් රාජ්‍ය කියන කොටසට යනවා. බෞද්ධ ග්‍රන්ථවල අරිමද්දනපුරේ යනුවෙන් හැඳින්වෙන පගාන් රාජ්‍යය අයත් වන්නේ උතුරු බුරුමයටයි. මෙහි විසූ අනවරත හෙවත් අනුරුද්ධ රජුගේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1044 1077 රජුගේ කාලය බුරුම ඉතිහාසයේ වැදගත් යුගයක් ලෙස අපි කතා කරේ. බුරුමේ වාර්තා සහිත ශාසන ඉතිහාසයක් අමුවන්නේ මේ කාලයේ සිට දකුණු බුරුමේ තෙඨන් රාජ්‍යයන් පැමිණි ධර්මදර්ශී හෙවත් අරහන් නැමැති තේරවාද භික්ෂුව අනුරුද්ධ හෙවත් අනෝරත රජු තේරවාද බුදුසමයට හරවා ගත්තේය. එතකන් අර තාන්ත්‍රික කියන බුදුදහම තමයි මේ රජ්ජුරුව බව අදහලා තියෙන්නේ. එතකොට අනෝරතකින් රජ්ජුරුව තමයි මේ අනෝරත රජ්ජුරුව විශේෂයෙන්ම මෙන්න මේ කියන හාමුදුරුව ධර්මදර්ශී හේවත් අරහන් නැමැති තේරවාද භික්ෂුව තමයි මෙන්න මේ කියන අනෝරත රජුරෝ තේරවාද බුදුදහමට, ඒ කියන්නේ නිර්මල බුදුදහමට අප ලංකාවේ භාවිතා කරන බුදුදහමට යොදාගෙන තියෙන්නේ. පැහැදුණු අනුරුද්ධ රජ තේරවාද බුදුදහම ලියවී ඇති ධර්ම පුස්තක කෙසේ ලබා ගන්නේදයි අරහන් භික්ෂුවගෙන් විමසයි. මෙකල තේරවාද බුදුදහම මැනවින් බැබළුණු රාජ්‍යයක් නම් දකුණු බුරුමයේ පිහිටි තෙතන් රාජ්‍යයයි. තෙටහන් රාජ්‍යයේ රජ කළ මනුහ රජුගෙන් තේරවාද ධර්ම පොත් ලබාගත හැකි බව අරහත් භික්ෂුව පැවසීය. අනුරුද්ධ රජ ධර්ම පොත් ඉල්ලා මනෝහරි රජුට දූතයන් එවූ නමුත් මිත්‍යා දෘෂ්ටික රජුට පොත් නොමදතයි මනුහ රජු ඉල්ලීම ඉවත දැමීය. ඉක්බිති අනුරුද්ධ රජ ටෙතන් නගරය ආක්‍රමණය කොට බෞද්ධ පොත්පත් ගෙන ගියේයි කියනු ලැබේ. අර තාන්ත්‍රික බුදුදහමනේ අනුගමනය කරමින් හිටියේ කවුද? අනෝරත රජුරුව. විශේෂයෙන්ම අනුරුද්ධ, ඒ කියන්නේ පුතා වුණු අනුරුද්ධ රජුරුව. ඒ නිසා එකපාරටම දැන් අරහන් කියන භික්ෂුව ගිහිල්ලාගෙන් ඇහුවට පස්සේ කිව්වා නිර්මල බුදුදහමට ලියවෙච්ච ග්‍රන්ථ ප්‍රමාණය ලියවිලා තියෙන්නේ කොහින්ද ඇහුවාම ඒක තියෙන්නේ දකුණු බුරුමේ ප්‍රදේශයේ ඒ රටේ මනෝහරි කියන රජ්ජුරුවෝ ගාව තමයි මේ බුදුදහම තියෙන්නේ. එහෙට එව්වහම ඒ රජ්ජුරුවෝ කියනවා තාන්ත්‍රික බුදුදහම නැත්නම් අර මිත්‍යා දෘෂ්ටිකත් එන්නෙල්ලා ඉන්න මිනිස්සුන්ට මොකටද බුදුදහම කියලා පොත් ඇව්වේ නැහැ, බෞද්ධ ග්‍රන්ථ ඇව්වේ නැහැ කියලා. පස්සේ දකුණු බුරුමේ ආක්‍රමණය කරන අනුරුද්ධ රජුරුව ආක්‍රමණය කරලා ඒ ග්‍රන්ථ ටික උස්සගෙන එනවා කොහෙටද? ආපහු අර රාජ්‍යයට තෙතන් රාජ්‍යයේ ධර්ම ටික ඔක්කොම මෙහෙට ගෙනල්ලා පැතුරුවා. අනුරුද්ධ රජු තිතන් නගරය ආක්‍රමණය කළ බෞද්ධ පොත්පත් ගෙන ගියේ කියුන් ලැබේ. මෙතින් පසු තෙතන් නගරයෙන් භික්ෂුන් වහන්සේලාත් සර්වඥ ධාතුන් වහන්සේලාද පගාන් රාජ්‍යයට වැඩම කරවන ලදින් එහි තේරවාද බුදුදහම ව්‍යාප්ත වන්නට වියා. එතකොට මොකද කළේ? නිකන් හිටියේ නෑ මේ රජ්ජුරුවෝ. අර තිබ්බ ධාතුන් වහන්සේලායි ධර්ම පුස්තකයි ඔක්කොම ගිහිල්ලා මේ තමන්ගේ රාජ්‍යය අරන් තියාගත්තා. එතකොට බුදුදහම සම්පූර්ණයෙන්ම මුල් බැසගත්තා මේ පගාන් රාජ්‍යයේ. එතකොට තෙතන් රාජ්‍යයේ තිබ්බ බුදුදහම සම්පූර්ණයෙන් වගේ පගාන් රාජ්‍යයට ගෙනාවා. එහි තේරවාද බුද්ධහම ව්‍යාප්ත වන්නට විය. අනුරුද්ධ රජ තේරවාද බුද්ධහම ව්‍යාප්ත කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. රට පුරාම පැගෝඩා නමින් හැඳින්වෙන දා ගැබ්ද ළමයි මෙන්න මෙතන ඊටාම වැදගත් තැනක්. අද අපි ඉංග්‍රීසි භාෂාවෙන් චෛත්‍යයට අපි හඳුන්වන්නේ පැගෝඩා කියන නමින්. එතකොට මේ පැගෝඩා කියන නම බුරුමෙන් තමයි ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වෙලා හදාගෙන තියෙන්නේ. නැත්නම් අපේ තිබ්බ වචනේ ස්තූප කියන වචනය ඒකත් භාවිතා කරන. නමුත් මේ පැගෝඩා කියන වචනය ටෙක්නිකල් වර්ඩ් එක බවට පත් වෙලා තියෙනවා පැගෝඩා කියන චෛත්‍ය කියලා. එතකොට මේ වචනේ එතකොට ළමයි ගිහිල්ලා තියෙන්නේ කොහෙන්ද? බුරුම දේශයෙන්. WhatsApp එකට සම්බන්ධ වෙලා ඉන්න 11 දෙනෙක්. ඇත්තටම මේ 89 දෙනයි ඉන්නේ. ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ ලින්ක් එක කරා. මොකද මේ පාඩම කරගන්න ලේසි වෙනවා ළමයි. මේ ඔයගොල්ලෝ Zoom එකට join වුණොත් මම යෝජනා කරනවා ඔබට එතනට join වෙන්න. එතකොට ලේසි ඔයගොල්ලන්ට පාඩම. මොකද මේ ප්‍රසන්ටේෂන් හමුවේ ඔයගොල්ලන්ට ඒ දැනුම ලබා ගන්න එක ගොඩක් වටිනවා. ඒ නිසා මම යෝජනා කරනවා පුළුවන් අය join වෙන්න. කොහාටද? Zoom meeting එකට දැන් ඕගොල්ලන් log වෙන්න පුළුවන්. එතකොට
රට පුරාම පැගෝඩා නමින් හැඳින්වෙන දාගැබ්ද විශේෂයෙන්ම භික්ෂු ආරාම ගොඩ නැගුවා. රජු සමග ප්‍රබෝධයට පත් රටවාසීහුද දහස් ගණනින් තේරවාද බුදුදහම බුදු සමය පිළිගත්තා. අන්තිමේදී රජතුමා තේරවාද බුදු සමය රාජ්‍ය ආගම බවට පත් කළා. හොඳයි. ලංකාව හා සමන්දම් පිළිබඳව මොකද මේ බුරුම පාඩම මම මේ විදිහට කියාගෙන යන ළමයි ඕගොල්ලන්ට අතිශය වැදගත්. මොකද මම හදාගෙන තියෙන ප්‍රසන්ටේෂන් එකට වැඩිය මේ පොතේ අස්සක් මුල්ලක් නෑරම පොත කියවන එක තමයි අපිට තියෙන්නේ. මොකද ප්‍රසන්ටේෂන් එකේ යම් සුළු ප්‍රමාණයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඒ නිසා මම මේ පොතම ආශ්‍රය කරගෙන ඕගොල්ලෝ නිකන් මේ පොත කියවනවා වගේම යම් දැනුමක් ඕගොල්ලන්ට දෙන්න හදන්න උත්සාහ කරන්නෙම ළමයි මෙන්න මේ හේතුව නිසා. මොකද්ද හේතුව? ඕගොල්ලොන්ට මේ පොතෙන්මයි ප්‍රශ්න එන්නේ. ඒ වගේම උත්තර ලියන්න ඕනෙත් මේ පොතෙන්ම නිසාමයි. නැත්තම් මට ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ඕගොල්ලොන්ට මේ දැන් ඕගොල්ලොන්ට තිරේ පේන්නේ අන්න ඒ වගේ හදලා තියෙනවා. නමුත් මම කල්පනා කළා ඕගොල්ලොන්ට මේ පොතත් එක්කම යන්න මේ එතකොට ලේසි කමක් දැනෙන නිසා. හොඳයි. ලංකාව හා සමන්තම් පිළිබඳව අපි කතා කරමු. අනුරුද්ධ රජු කළ බුරුමේ ඇති වූ තේරවාද බුදුදහම පිළිබඳ ශ්‍රී විභූතිය ලංකාවට දැනගන්න ලැබුණේ. මෙකල ලංකාවේ රජ කළේ සොලී පාලනයෙන් ලංකාව මුදවාගත් පළවෙනි විජේබාහු රජුරු. ඒ කියන්නේ ළමයි පළවෙනි විජේබාහු රජුරු හිටියේ පොළොන්නරු යුගයේ. කිත්ති කුමාරයා කියලා හඳුන්වපු පළවෙනි විජේබාහු රජු රජ වුණාට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1055 1118 කාලයේදී රජ කරපු මේ රජුරුව. එතකොට බුරුමයේ සිටින සිල්වත් භික්ෂූන් පිළිබඳව ඇසූ විජේබාහු රජතුමා ලක්දිව භික්ෂු ශාසනයේ සංශෝධනය සඳහා උගත් සිල්වත් භික්ෂු පිරිසක් එවන ලෙස අනුරුද්ධ රජු වෙත දූතයන් යැවීය. මේ ඇරයුම පිළිගත් අනුරුද්ධ රජතුමා උගත් සිල්වත් භික්ෂු පිරිසක් ලංකාවට එවීය. මේ බුරුම භික්ෂූන්ගේ පැමිණීමෙන් පසු ලංකාවේ උපසම්පදාව ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාවේ මහා විහාර භික්ෂු පරපුරට නව පණක් ලැබිනියා. දැන් බලන්න පළවෙනි විජේබාහු රජුරන්ට උවමනා වුණා ළමයි ශාසනීය සංශෝධනයක් ඇති කරන්න. මොකද කාලාන්තරයක් තිස්සේ ද්‍රවිඩ ආක්‍රමණවලට යටත් වෙලා හිටපු අනුරාධපුර රාජ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණාට පස්සේ මහා සංඝරත්නයේ පොළොන්නරුවට ඇවිල්ලා පොළොන්නරුවේ ඒ ශාසනික කටයුතු කරගෙන යද්දී රජුරවණ්ඩත් යම් සැකයක් ඇති වුණා. ශාසනීය යම් ශෝධනයක් ඇති කරන්න අවශ්‍යතාවය ඇති වුණා. ඒ නිසා මොකද කළේ මේ බුරුමේ ඊටමත් ක්‍රමික ආකාරයෙන් ඊටමත් මනාව පිළිවෙලට ඒ බුදුදහම තියෙන නිසා මොකද කළේ අර බුදුදහමේ ප්‍රධාන මූලස්ථානයක් බවට එකලපත් වෙමින් තිබුණ බුරුම රාජ්‍යයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවලා ඒ උගත් සිල්වත් භික්ෂූන් වහන්සේලා ලංකාවට වැඩමවලා මේ මහා විහාර භික්ෂු පරපුර නව ප්‍රාණයක් එක් කරන්නට සමත් වුණා. බලන්න ලංකාව සමග ලොකු සම්බන්ධතාවයක් ඒකල බුරුම රාජ්‍ය පවත්වලා තිබුණා කියලා අපිට දැන් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අනුරුද්ධ රජතුමා ලංකාවේ විජේබාහු රජුගෙන් ත්‍රිපිටක පොත් හා දන්ත ධාතුන් වහන්සේලා ඉල්ලා එවූ බව කියනු ලැබේ. විජේබාහු රජතුමා ත්‍රිපිටක පොත් සමග දළදා වහන්සේගේ ආකෘතියක්ද ටිකක් කපටිකමකින් කටයුතු කරලා තියෙනවා. මේ දළදා වහන්සේගේ ආකෘතියක්ද බුරුම රජු වෙත ඇවී. දළදා ආකෘතිය මහත් හරසරින් පිළිගත් බුරුම රජතුමා එය ස්වේදගෝන් චෛත්‍ය නිදන් කළ බව කියනු ලැබේ. ළමයි අර අපම කලින් කිව්වා යම් කටකතාවක් පැතිරෙනවා ස්වේදගෝන් චෛත්‍යයේ ධාතුන් වහන්සේලා දළදා වහන්සේලා අකුත් ධාතුන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. සමහරවිට මේ කියන පදනම මත වෙන්න ඇති ඒගොල්ලෝ එහෙම තීරණය කරේ අර අනුරුව මේ සකස් කරලා ඒව අනුරුව තැම්පත් කරලා තමයි ඒ චෛත්‍යයත් නිර්මාණය කරන්නේ. එතකොට නිදන් කරලා තියෙන අනුරුද්ධ රජතුමා සුදම්ම තෙටන් නගරයෙන් ගෙන්වාගත් ත්‍රිපිටක පොත්පත් කර ප්‍රචාරය කිරීමද කටයුතු කළා. එහිදී කළ විශේෂ දෙයක් නම් ලංකාවෙන් ලැබුණු ත්‍රිපිටක ග්‍රන්ථ සමග සුදම්ම නගරයෙන් ලබාගත් ත්‍රිපිටක ග්‍රන්ථ සසඳා බැලීමයි. මේ පවිත්‍ර තේරවත් ත්‍රිපිටකයත් බුරුමේ ඇතිවීමට හේතු විය. බලන්න ඒගොල්ලෝ ලස්සනට වැඩේ කරගෙන තියෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ අපේ ත්‍රිපිටකය එකහෙලාම විශ්වාස කරෙත් නැහැ. ඒගොල්ලෝ ගාව ත්‍රිපිටකයක් තිබුණා. ඒ ත්‍රිපිටකයත් අරගෙන ඒ වගේම තමයි අපේ ත්‍රිපිටකයත් සස්දාගෙන හොඳම ත්‍රිපිටකයක් ඒගොල්ලෝ නිර්මාණය කරගත්තා. ඒ නිසා
අපි අපේ ත්‍රිපිටකය ඒගොල්ලෝ අරගත්තා වගේම අනිත් අයත් අනිත් බුරුම රජයේ හිටපු අය මොකද අපිට දැනටත් දැක ගන්න පුළුවන් ළමයි බොහෝ ග්‍රන්ථ ප්‍රමාණය බොහෝම කිව්වට බොහොමත්ම නෙමෙයි. දැන් ඔය බුරුම ත්‍රිපිටකයේ තුල ළමයි ඔය පේටකෝපදේශය ඒ වගේම මිලින්ද ප්‍රශ්නය ඔන්න ඔයගේ පොත් ටිකක් ළමයි වැඩි වෙලා තියෙනවා කුද්දක නිකායේ. ඒ හේතුව තමයි අපේන් ත්‍රිපිටකය ගත්තා වගේම ඒගොල්ලොන්ගෙත් යම් කරුණු කාරණා එකතු කරගෙන ත්‍රිපිටකය සංවර්ධනය කරගත්ත බවත් පේනවා. පසුකාලීනව බුරුම රාජ්‍යයේ හිටපු ඒ අය ත්‍රිපිටකය සංශෝධනය කිරීමේදී ඔය මිලින්ද ප්‍රශ්නය පේටකෝපදේශය වගේ පොත් මේ බුරුම කියන ත්‍රිපිටකයේ අපට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි බලමු කෙයන් සිත්ත රජුරෝ ගැන ඊට පස්සේ ලොකු විස්තරයක් තියෙනවා. මේවා හැම එකක්ම අපිට කතා කර කර ඉන්න වෙලාවකුත් නැහැ. ඊළඟ ළමයි කතා කළ යුතුයි කියලා මට හිතෙන කොටසක් ඕගොල්ලෝ මේවා කියව ගන්න ගොඩාක් කාරණාවන් අපිට කතා කර කර ඉන්න අමාරු වෙයි. ඒ නිසා මේ ඕගොල්ලෝ මේ කියන කොටස් ටික කියව ගන්න. අපි යන නූතන යුගයට නූතන යුගයේ 16 වන සියවසේ සිට මේ දක්වා කොහොමද බුරුම බුදුදහම පවතින කියන කාරණාව තමයි මේ කොටසින් සාකච්ඡා කරන්නේ. 16 හා 17 වන සියවස්වලදී බුරුම ශාසන ඉතිහාසයේ විශේෂ යමක් ඇති වූ බව නොපෙනේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් 1527 දී අවානුවර රජ පැමිණි තුහන් බවා රජු බුරුම ශාසනය විනාශ කිරීමට කළ උත්සාහයත් මොම භික්ෂූන් 3000ක් පමණ රැස් කරවා එකවර මරා දැමුවේ කියුන් ලැබේ. බලන්න මතක තියාගන්න ළමයි. තුහන් බවා රජුරෝ භික්ෂුන් වහන්සේලා 3000ක් පමණ රැස් කරවලා ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම තමයි 16 වන සියවසේ අගභාගයේදී පෘතුගීසීහු බුරුමයට පැමිණියහ. බුරුමයේ පිලිප් ද බ්‍රිටෝ නැමැති පෘතුගීසි නිලධාරියා බෞද්ධ සිද්ධාස්ථාන කිහිපයක් දැන් අපේ රටටත් 1505 දී ඔයගොල්ලන්ට මතකයිනේ 1505 දී පෘතුගීසීන් ආවා. එතකොට පෘතුගීසීන් ඇවිල්ලා ලොකු විනාශයක් කරා අපේ රටට වගේම මේ රටට බෞද්ධ සිද්ධාස්ථාන මේ පිලිප් ද බ්‍රිටෝ කියන පෘතුගීසි නිලධාරියා ගොඩක් රාජ්‍ය විනාශ කළා. ඒ වගේම 1605 දී රජ පැමිණි මහා ධර්මරාජ රජු විසින් ඔහු මරා දැමුවා. අපෙත් රජ්ජුරුව වගේ රජ්ජුරුව කියන්නේ දැන් ඔය විජයබා කොල් එහෙම ඉවර වෙලා අපේ රට ස්වාධීනත්වයට පත් වුණාට පස්සේ රට බේරාගත්තා වගේ මේ රජවරු ධර්මරාජ කියන රජ්ජුරුවොත් ඔන්න මේ රටේ රජ්ජුරුව අර පිලිප් ද බ්‍රිටෝ කියන පෘතුගීසි නිලධාරියාව ඝාතනය කරලා දැම්මා කියලා සඳහන්. ඊළඟට මේ ළමයි අර අපට පාස් පේපර් එකේදී දක්නට ලැබුණු පාරුපණවාදය. පාරුපණවාදය ඉතින් මෙවර විශේෂත්වයක් නෑ. ඉතින් මේක අහයිද කියන්න බෑ. ඕගොල්ලෝ පාඩම් කරගෙන තියාගන්න ළමයි. ඒ නිසා මේ ඒ සම්බන්ධව ඕගොල්ලෝ අවධානය යොමු කරන්න. මම මේ සම්බන්ධව මේ පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙන එක ලොකු කතාවක්. ඒ නිසා මේ ඒ වගේම අපි යනවා ඊළඟට බුරුමේ වර්තමාන භික්ෂුනිකායන් සම්බන්ධව. වර්තමාන බුරුමය තේරවාද බුදුදහම පවතින රටක්. සියලුම බුරුම භික්ෂුන් අනුගමනය කරන්නේ එකම තේරවාද බුදුදහම වුවත් ඊතා සුළු චාරිත්‍ර වාරිත්‍රයන් නිසා මතභේද හට ගන්න අවස්ථාද දක්නට ලැබේ. දැන් අපෙත් ඇත්තටම තේරවාද බුදුදහම කියලා තිබ්බට ළමයි නිකායන් 3ක් තියෙනවා නේද? සෑමපාලි වංශික මහා නිකාය කියලා කියනවා. ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය කියලා නිකායන් 3ක් තියෙනවා. අන්න ඒ වගේ අපේ රටේ වගේම බුරුම රටෙත් යම් යම් නිකායන් මත බෙහෙද කීපයක් තියෙනවා. මේ බලන්න රජ කෙනෙකු භික්ෂුවට තෑගි දෙන ලද ඇතා ප්‍රයෝජනය සඳහා ළඟ තබාගත් යුද්ධ නැතහොත් නිදහස් කර වනයට ඇවිය යුතුද යනු වරක් ඇති වූ ප්‍රශ්නයක්. ඔන්න ඔය කියන නිකායන් අතර යම් ප්‍රශ්නයක් ඇඳුන පිසිගුරු පෙරවීමේදී දෙවුරම වැසිය යුතුද නැත්නම් එක්කුරයක් වැසීම සෑහේද මේ ප්‍රශ්න මත 18 වන සියවසේදී ඇති වූ ආරවුලක් ශතවර්ෂයක් පමණ නොවිසඳී තිබේ. ශතවර්ෂයක් ළමයි සෑහෙන කාලයක් නොයිස වෙන්නේ නැත්නම් මේ විසඳෙන්නේ නැතුව තිබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් වර්තමානයේ මෙබඳු ප්‍රශ්න මත බෙදුණු නිකායන් 3ක් බුරුමේ තියෙනවා. වැඩිම භික්ෂුන් සංඛ්‍යාව සිටින සුධම්ම නිකාය කුඩ භාවිතේ පාවාන් පැලඳීම බුලත් කෑම ධූමපානය සහ පිරිත් දෙසීමේදී වටාපතක් භාවිතය අනුමත කරනවා. බලන්න
කුඩ භාවිතා කිරීම, පාවහන් පැළඳීම, බුලත් කෑම, ධූමපානය. මෙතන මේ ධූමපානය කියලා කියන්නේ මත් වෙන ධූමපානය එහෙම නෙමෙයි. දැහැටි ජාතියක් තියෙනවා. ඒවා ශරීර සෞඛ්‍යයට හිතකර විදිහට තමයි විශේෂයෙන්ම ඖෂධ විදිහට නිර්මාණය කරලා තියෙන ඒ දේවල් තියෙනවා. ඔය සීතල කාලයට එම හාමුදුරන් වහන්සේලා මේ ධූමපානය ගන්නවා කියලා තියෙනවා. වෙනම ත්‍රිපිටකයේ තියෙනවා ළමයි ධූමපානය කිරීම සඳහා පිදීමට ආනිසංස පවා දේශනා කරලා ඒවර මත් වෙන දුම්කොළ සමග කැටි කරගත්ත ධූමපානය එහෙම නෙමෙයි. ඒවා මේ ඖෂධීය වට්ටෝරුවකින් සකසා ගන්නා ලද දඬු උපයෝගී කරගෙන තමයි ඒවා තියෙන්නේ. ඒ වගේම පිරිත් දෙසීම, ඒ වගේම වටාපතක් භාවිතා මෙන්න මේ කියන කරුණු කාරණා තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. එතකොට හැබැයි මිනිඩෝන් රාජ්‍ය සමයේදී ජාගර මහතෙර විසින් ආරම්භ කළ සේජින් නිකාය. ළමයි මේ සේජින් නිකාය දැනටත් ලංකාවේ තියෙනවා. අමරපුර මහා නිකායේ නිකායක් හැටියට මේ සේජින් නිකාය ලංකාවෙත් තියෙනවා. එතකොට මේ සේජින් නිකාය විශේෂයෙන්ම ආරම්භ කරලා තියෙන්නේ ලංකාවේ ආරම්භ කරේ දැනට බොහෝ බෞද්ධ ග්‍රන්ථ ලියලා තියෙන රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව තමයි බුරුම දේශයෙන් ගිල මේ සේජින් නිකාය ලංකාවට ගෙනල්ලා ලංකාවේ ආරම්භ කළේ. එතකොට සේජින් නිකාය විශේෂයෙන්ම ඉරුවවරට ගිය පසු බුලත් කෑමත් දැහැත් වැළඳීමත් ධූමපානයත් අනුමත නොකරයි. මේ ධූමපානය කියන එකත් බුලත් පිට දැහැත් පිට වැළඳීමත් මේ සේජින් නිකාය අනුමත කරලා නැහැ. ද්වාරනිකායේ භික්ෂූහු කායකම්ම, වචීකම්ම හා මනෝකම්ම යන ව්‍යවහාරය වෙනුවට කායද්වාර, වචීද්වාර හා මනෝද්වාර යන ව්‍යවහාර භාවිතා කරලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අනිත් නිකායන් හා සංසන්දනාත්මකව බලද්දි ළමයි ඒ නිකායන් වලට ගොඩාක් වෙනස්කම්. අද අපේ ලංකාවේ ගත්තොත් ඔබට යම් යම් විශේෂත්ව දක ගන්න පුළුවන්. ඒවා ප්‍රකාශ කරන්න හොඳ නැහැ. නමුත් යම් යම් නිකාය භේදයන් තවමත් අපේ තුලත් ඒ වගේම බුරුමය තුලත් දක්නට ලැබෙන බව තමයි මේ කියන්නේ. එතකොට බුරුම ජනයා කෙරෙහි බුදුදහම තුල බලපෑම අවසාන මාතෘකාව බුදු සමයේ පැමිණීමට ප්‍රථම බුරුම ජාතිකයෝ දෙවියන් හා විවිධ වෙන අපි වගේම ස්වභාවික වස්තුන් ඇදහූ බුදුදහම පැමිණීමෙන් පසු මේ දේව ගණයා ළමයි චූට්ටක් ළමයි මීටින් එක කට් වුණාද ඔයගොල්ලෝ අතින්? නෑ නේද? නෑ හාමුදුරුවනේ.
ස්ක්‍රීන් එක පේනව නේද? ඕගොල්ලන්ට ඔව් ස්ක්‍රීන් එක පේනවද ළමයි? පේනවා හාමුදුරුවනේ. පේනවා හාමුදුරුවනේ. හරි. හොඳයි. බුදු සමය පැමිණීමට පෙර දැන් අපි දැන් කතා කර කර හිටියේ බුරුම ජනයාගේ බුදුදහමේ බලපෑම සම්බන්ධව බුදු සමය පැමිණීමට ප්‍රථම බුරුම ජාතිකයෝ දෙවියන් හා විවිධ ගස් ගල් වැනි අපි වගේම අපිටත් බුදුදහම ලැබෙන්න කලින් ළමයි අපි කොහොමද හිටියේ බුදු සමය පැමිණීමට පෙර ඇත්තටම අපි ගස් ගල් වලට වැඳ වැඳ හිටපු ජාතියක්. බුදුදහම පැමිණීමෙන් පසු මේ දේවගණයා බෞද්ධ මුහුණුවරක් ගත් බව පේනවා අපිත් ඒ වගේනේ නේද? නොදියුණු සිරිත් විරිත් වලට හුරුව සිටි බුරුම ජනයා ශීලාචාර වූයේ බුදුදහම නිසාය. බුදුදහම පැමිණි වෙනත් රටවල මෙන්ම නිදහස් චින්තන ශක්තියකින් යුත් සමගි සම්පන්න ජාතියක් බවට බුරුම වැසියන් පැමිණීමට හැකි වූයේ බුදුදහම නිසා. බුරුමේ විතරක් නෙමෙයි අපටත් ওই ටිකම තමයි ළමයි හේතු උනේ ඒ විදිහට බුදුදහමේ ආලෝකයේ ලද බුරුමෙන් කුල ભેදය තුරන් වෙලා ගියා. ඒ වගේම කුල ભેදයෙන් නොසලකන එකම තේරවාදී බෞද්ධ රට බුරුමේ වශයෙන් සලකන්න පුළුවන්. අද අපි වර්තමානයේ වන විට අපේ බුදුදහම තුලත් ළමයි මෙන්න මේ කියන යම් කුල ભેදාත්මක මත ගැටුම් කිහිපයක් තියෙනවා. නමුත් බුදුදහම තුල විශේෂයෙන්ම කුල භේදය අවම රටක් විදිහට මෙන්න මේ කියන බුරුම රට අපට හඳුන්වන්න පුළුවන්. මේව හොඳට මතක තියාගන්න. බුරුම වැසියාගේ ජීවිතයේ හැඩගස්වන බලවේගයේ බුදුදහමයි. මේ නිසා බුදුදහමේ බුරුමේ සෑම පිරිමියෙක්ම ජීවිතයේ යම්කිසි අවස්ථාවකදී සුළු කලකට හෝ පැවිදි වේ. මේ කාරණාව ළමයි බුරුමේදී පමණක් නෙමෙයි තායිලන්තයේ වගේ රටවල් වලත් අපට දැක ගන්නට පුළුවන්. බොහෝ විට පැවිද්ද සිදුවනුයේ ළමා කාලයේදී සිවුරුහල පුරවැසියා බුරුමේ උසස් කොට සලකනු ලැබේ. අපේ රටේ නම් කොහොමද නේ ළමයි සිවුරු හැරගිය කෙනෙක්ට පුදුම විදිහටනේ ගැට්ට නැති කරන්නේ සමාජය තුල. නමුත් බුරුම රට තුල එහෙම නැහැ. බොහොම උසස් කෙනෙක් විදිහට තමයි සලකන්නේ. මොකද ඒ කෙනාගේ කාය වාක් සංවරය විශේෂයෙන්ම ප්‍රබල තත්වයක පවතිනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. සිවුරුහර පුරවැසියා බුරුමේ උසස් කොට සලකනු ලබනවා වගේම විවාහමුඛ තරුණයෙකුගේ විශේෂ සුදුසුකම වන්නේ. ඔන්න බලන්නමයි විවාහයට පත් වෙන්නට දැන් අපි හිතමු ජෝඩුවක් සූදානම් වෙලා ඉන්නවා නම් විශේෂම සුදුසුකමක් වෙන මොනවත්ම නෙමෙයි විවාහ වෙන්න කලින් මහාන වෙලා හිටිය කෙනෙක් විවාහ වෙනවා නම් ඒක තමයි සුවිශේෂීම සුදුසුකම වෙන්නේ විවාහයට. පැවිදි වී සිටියවුන් සමග කාන්තාවක් විවාහ වීමටත් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන් ගුණගරුක නිසාය. අන්න බලන්න ඒ අය අර මම කලින් කිව්වා වගේ යම් කායවාක් සංවරයකට පත් වෙලා තියෙන ඒ නිසා ගැහැණු ළමයින්ගේ හදවත් තුලත් ඒගොල්ලෝ ගැන යම් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගුණගරුක භාවයක් කියන එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරන නිසා සිවුරු හැර යන අය පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ රටවල් වල විශේෂයෙන් බුදුදහම නිසා බුරුම කාන්තාවකටද වෙන කිසිම ආසියාතික රටකෙන් තරම් නිදහසක් ලැබිලා තියෙන්නේ. අන්න ඒ නිසයි බුදුදහමටත් ගොඩක් ගරු කරනවා වගේම බුදුදහමත් එක්කම සමාජයේ ගත කරනවත් වගේම අර වගේ සුවිශේෂී තත්වයෙන් යුක්තව කටයුතු කරන රටක් බවට පත්වන නිසාමයි බුරුම රට තුළ මේ තේරවාදී බුදුදහම මුල් බැසගෙන තියෙන්නේ. අපි ඊළඟට යනවා අධ්‍යාපන හා සාහිත්‍ය කියලා කොටසකට බොහෝ පෙරදිග බෞද්ධ රටවල මෙන්ම බුරුමේ සෑම පන්සලකම පාඨශාලාවක් ඒ වගේම ඉතින් අපේ පිරිවෙන් අධ්‍යාපනය වගේම ඒත් ඒ වගේ ගොඩක් තියෙනවා. එතකොට අධ්‍යාපනයේ අපි දැන් පන්සල් ගොඩනැගිලි පිළිබඳවත් ගොඩක් කතා කළා. ඒ වගේම ඕගොල්ලෝ ඉතිහාසාත්මක කරුණු ළමයි අනිවාර්යයෙන්ම කියවා ගන්න කියලා මම සිහිපත් කරනවා. පුරාවිද්‍යාත්මක ওই මූර්ති කැටයම් බුදු පිළිම ඊළඟට පන්සල් ගොඩනැගිලි සම්බන්ධව ඕගොල්ලෝ කියව ගන්න. මොකද ඒ වගේ නම් ඕගොල්ලොන්ට වැදගත් මේ දාගැබ් සම්බන්ධව අර අපි පැගෝඩා සම්බන්ධව කතා කළා. බුරුමේ කලා ශිල්ප සම්බන්ධව ඕගොල්ලෝ කියවා ගන්න කියලා මම සිහිපත් කරනවා. මොකද නැත්නම් අපිට අද ගොඩාක් වෙලාවක් මම මොකද ළමයි මේ බුරුමේ ගැන විශේෂ අවධානයක් යොමු කළේ විභාගයේදී අනිවාර්යයෙන්ම මේ බුරුමය කියන කොටසින් ඕගොල්ලොන්ට ප්‍රශ්න ඇහෙනවාමයි. ඒ නිසා ළමයි අනිවාර්යයෙන්ම මේ බුරුමය කියන කොටසට සම්බන්ධ වෙන්න කියන කාරණාව ඕගොල්ලෝ විශේෂයෙන් කියවා ගන්න. මේ කලා ශිල්ප පිළිබඳව එහෙම
විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද කලා ශිල්ප වලින් එහෙම වැඩිපුර අහලා නැහැ විභාගෙට. මෙවර ඕගොල්ලොන්ගෙන් කලා ශිල්ප පිළිබඳව අහන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව හොඳට බලා ගන්න. අපි යමු තායිලන්තයේ කියන කොටසට යන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් අපි 10:45 9:45 විතර වෙද්දී මේක නිමා කරනවා. අපිට බැරි වුණ ටික හෙට දිනේදී අපි සාකච්ඡා කරන අකණ්ඩව සමහර විට මට හිතෙනවා අතිරේක දිනයක් විදිහට මේ කොටස සාකච්ඡා කරන්න. මොකද ලොකු විෂය පරාසයක් තියෙන ළමයි ඕගොල්ලොන්ට කතා කරලා අ, නිමා කරන්න අමාරු වෙනවා. ඒ නිසා මේ මම හිතනවා මේ කොටස හෙට දිනේදීත් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කළොත් හොඳයි. එහෙම වුණොත් ළමයි අපි හෙට දිනේදී පන්ති මම තීරණය කරනවා 6:00ට නැවතත් පන්තිය පටන් අරන් එක දිගට මේ සම්බන්ධව රටවල් තුන පිළිබඳවම ඕගොල්ලන්ට යම් දැනුමක් එක්ක කතා කරන්න. එහෙම හොඳයි කියලා හිතන ඕගොල්ලෝ කැමති දෙයට. මොකද නැත්තම් අපිට මේ ඕගොල්ලෝ ගොඩක් අකමැති කොටසක් මේ ලෝක බෞද්ධ සාහිත්‍ය බෞද්ධ සංස්කෘතිය කියන කොටස එහෙම කැමති අය ඉන්නවා නම් චුට්ටක් අපිට අර රේස් හෑන්ඩ් කියන ඔප්ෂන් එක දාලා කියන්න හෙට දිනේදී අපි ඒ ගැන සාකච්ඡා කරන්න මම කැමැත්තෙන් ඉන්නවා. ඕගොල්ලෝ කැමතිද කියලා මට පොඩ්ඩක් කියන්න බලන්න. කැමති හාමුදුරුවනේ. ඔව් ඒක තමයි. නැත්තම් අපිට එතකොට දින 17ක් වෙනවා කමක් නැහැනේ නේ. අරක අතිරේක දිනයක් විදිහට ගන්නම් අපි. අතිරේක දිනයක් විදිහට අපි ඒක ගන්නම්. මොකද ප්‍රධාන දිනයක් විදිහට නෙමෙයි බෞද්ධ සංස්කෘතියම ලෝක බෞද්ධ සංස්කෘතිය කියන කොටස සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන නිසා මම හිතන්නේ ගොඩක් අය කැමති ඒ ගැන කතා කරනවට හැමෝම කියන ගොඩක් අය නම් නැහැ. කිහිප දෙනෙක් අපිට ඡන්දේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඔව් කීප දෙනෙක් ඒ ගැන යම් ප්‍රවණතාවයක් දක්වන්නේ නැති නමුත් අපි ඉතින් ඒ ගැන කරගෙන යමු. ඔගොල්ලොන්ටත් ගොඩාක් වැදගත් වෙන නිසා ඒ සම්බන්ධව අ, හොඳයි. අපි යමු තායිලන්තෙට. තායිලන්තයේ සියමේ තේරවාදී බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව අපි දැන් කතා කරන්න යන්නේ. ළමයි මේකට ඔයගොල්ලෝගේ පොතට අමතරව ගොඩාක් කරුණු තියෙනවා. අමතරව පොතේත් ඕගොල්ලොන්ට ගොඩාක් මේ සම්බන්ධව තොරතුරු දැක ගන්නට පුළුවන්කමක් ලැබෙන නිසා මම යෝජනා කරන්නෙම ළමයි ඕගොල්ලොන්ට මේ පොත කියව ගන්න අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් ඔබට යම් අපහසුතාවයන් වලට පත්වන්නට සිද්ධ වේවි. අර බුරුමේ වගේම කතා කළ යුතු කොටසක් තමයි මේ තායිලන්තය කියන රට පිළිබඳවත්. මොකද බොහෝ අවුරුදු වල අපට මේ කියන මේ තායිලන්තේ කියන කොටසෙන් ප්‍රශ්න දෙකක් පමණ ඇහෙනව හැම පාරම. ඉතින් මේ ඒකත් ලොකු පාඩමක්. ඔයගොල්ලෝගේ පොතේ 303 ඉඳලා 326 දක්වා ඒ පාඩම තියෙනවා. ඉතින් මම අද සාකච්ඡා කරන්නම් සුළු කොටසක් ඕගොල්ලොන්ට බලන්න පිහිටීම සම්බන්ධ මම ඔබට ප්‍රසන්ටේෂන් එකක් වගේ පුංචිට හදාගෙන තියෙනවා. අන්න ඒක ඉදිරිපත් කරන්නම්. බටහිරින් බුරුමයේද ඊසාන දෙසින් ලාओසේද නැගෙනහිරින් කාම්බෝජයේද දකුණින් මලයාර්ධද්වීපයේ දකුණු කොටස හා සියම බොක්කද මායිම් කොට පවත්නා තායිලන්තය අග්නිදිග ආසියාවේ විශාලම දේශය හැටියට සලකනවා. අතීතයේ සිට ක්‍රිස්තු වර්ෂ 1939 වන තෙක් සියම් දේශය ලෙස හැඳින්වූ තායිලන්තය ඈත අතීතයේ සිට මේ දක්වා අග්නිදිග ආසියාවේ පවත්නා විශාලම බෞද්ධ රාජ්‍ය ලෙස හැඳින්වන්නට පුළුවන්. 18 වන සියවසේ මැද භාගයේ වන විට මෙරට උපසම්පදා අභාවයට ගොස් බුදුසසුන පිරිහි පවතිද්දී වැලිවිට සරණංගර මාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා කීර්ති රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් මෙරට උපසම්පදාව යලි පිහිටවන සඳහා උපාලි මහස්තවරයන් ප්‍රමුඛ කණ්ඩායමක් ගෙන්වා ගනු ලැබිය සියම් දේශයෙනි. එහින් තායිලන්තයේ ශාසනික වශයෙන් ශ්‍රී ලංකාවට බෙහෙවින් සමීප රටක් වේ. බලන්න ළමයි විශේෂයෙන්ම ඔය ක්‍රිස්තු වර්ෂ 1939 කියලා කියන්නේ අපේ රටට බුදුදහම කියන එක ගොඩක් වෙලාවට දුරස් වුණ
කාලවකවානුවක්. ගණින් වහන්සේලා හාමුදුරන් වහන්සේලා වැඩ සිටියේ නැහැ. භික්ෂුව වැඩ සිටියේ නැහැ. ගණින් වහන්සේලා තමයි වැඩ සිටියේ. ගෙවල් වල නැත්නම් පන්සල් ගෙවල් කරගෙන හිටියා. ඒ අය විවාහ වුණා, දරුවන් හැදුවා. ඒ වගේම කුඹුරු ගොවිතැන්පත් ආදී කටයුතු කරමින් තමයි ජීවත් වුනේ. ධර්මයට ගොඩක් නැඹුරුවක් දැක්ුවේ නැහැ. 84ක් ධර්මස්කන්ධයේ පොතට විතරක් සීමා වුණා. පරිශීලනය කළේ නැහැ. පරිශීලනය කළ එකම ග්‍රන්ථය විදිහට පිරුවානා පොත් වහන්සේ හඳුන්වන්න පුළුවන්. එයින් තොර ධර්මයක් ඔවුන් දැනගෙන හිටියේ නැහැ. බිඳුවටම වැටිලා තිබුණේ. මේ සම්බන්ධව යම් දැනුමක් පුංචි කාලේ ඉඳලම බුදුදහම පිළිබඳව හොයපු සාමණේරයන් වහන්සේ නමක් වුණු වැලවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධර්මයේ ධෛර්යය උනේ නිර්මල බුදුදහම නැවතත් ලංකාවට ගෙන එන්නට. ඉතින් උන්වහන්සේ සිල්වත් සමාගම කියලා පුංචි සමාගමක් ආරම්භ කරලා අර අතීතයේ තිබුණු ශ්‍රී විභූතිය නැවතත් බුදුදහම ලංකාවට ගෙනීමේ මහත් වෑයමක දරනවා. ඒ වෙලාවේ කීර්ති රාජසිංහ කියන රජුරෝ ඒ රජුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ ලෙස කටයුතු කරේ මේ වැලවිට සරණංකර හාමුදුරුවෝ. උන්වහන්සේගේ අනුදැනුම ඇතුව තායිලන්ත දේශයෙන් නැත්නම් සියම් දේශයට තමයි දූතයින් යවලා දෙපාරක්ම යවනවා. නැව මුහුදුබත් වෙනවා. තුන්වෙනි පාර තමයි සාර්ථක වෙන්නේ. තුන්වෙනි පාර උපාලි මහස්තවරයන් වහන්සේ ප්‍රමුඛ හාමුදුරන් වහන්සේලා ලක්දිවට පැමිණලා සියම් බුදුදහම ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කරලා උපසම්පදා කිරීම ආරම්භ කරනවා. උපසම්පදාව විශේෂයෙන් අද ඔය වර්තමානයේ අපට දක්නට ලැබෙන මල්වතු මහා විහාරයේ මළුවේ පවතින පෝයගේ තමයි මුලින්ම උපාලි මහස්තවරයන් ඒ කටයුතු කළේ. ඊට පස්සේ උබේ මහා විහාර හැටියට අස්ගිරි මහා විහාරයත් මල්වතු මහා විහාරයත් සලකනවා. විශේෂයෙන්ම මල්වතු මහා විහාරය ප්‍රධානත්වයේ සලකලා විශේෂයෙන්ම දළදා හාමුදුරුවන්ගේ බාරකාරීත්වයේ මේ උබේ මහා විහාරය අදටත් ඒ කාලේ ඉඳන්ම බාරයේ පවතින මේ උබේ මහා විහාරයන් දෙක. ඉතින් ලංකාවේ සමස්ත බලය පවත්වාගෙන යාමට මේ මල්වතු මහා විහාරයත් අස්ගිරි මහා විහාරයත් දක්වන්නේ දළදා වහන්සේගේ සම්පූර්ණ බාරදාරීත්වය මේ සියම් මහා නිකායට තියෙන නිසා. අනෙකුත් නිකායන් වලට එහෙම බාරකාරීත්වයක් නැහැ. මේ මල්වතු අස්ගිරි කියන උබේ මහා විහාරවලට තමයි විශේෂයෙන් වැලවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ පිහිටවන ලද ඒ නිකායන් පාර්ශව වලට තමයි විශේෂ බලතලයක් අදට ලංකාවේ වැඩිපුරම තියෙන. ඒකනේ ජනාධිපතිතුමා මොනව කරන්න ගියත් මල්වත්තෙන් අස්ගිරියෙන් අහන්නේ. ඒකයි වැඩිපුර බලයේ තියෙන්නේ. එතකොට ඔබට දැන් දැක් ගන්න පුළුවන් අපි කලා ශිල්ප ගැන ඔබට තියෙනවා මේකේ පැරණි ප්‍රාචීන පුරි විෂ්ණු ලෝක නැත්නම් විෂ්ණු ලෝකය කියලා සම්මුණන සුපුන්පුරි ස්වර්ණපුරය සුකෝතහයි සුකෝදය නකුහොම් පතොහොම් ප්‍රථම නගරය ලොජපුරි ලාවාපුර කියලා හඳුන්වන පැරණි බෞද්ධ නගර ටික. මේ ටික හොඳට මතක තියාගන්න. දන්නේ නැත්නම් අධ්‍යයනය කිරීමේදී තියාගන්න. එතකොට ඕගොල්ලන්ට වටිනවා මේ සම්බන්ධව. ඒ නිසා මේ ටික ලියා ගන්න. අපි මේ කෙටියෙන් මේ ටික සාකච්ඡා කරගෙන යන තායිලන්තයේ වාර්තාගත නිශ්චිත ඉතිහාසය ආරම්භන්නේ 13 වන සියවසේ අගභාගයේ ඉඳයි එහෙත් 7 වන සියවස සිට 11 වන සියවස තෙක් කාලය තුල ද්වාරවතී නම් ශිෂ්ටාචාරයක් මධ්‍යම තායිලන්තයේ පැවතිපත ඉතිහාසඥයින් ද්වාරවතී කියන ශිෂ්ටාචාරයක් පැවතිනවා කියලා සඳහන් වෙනවා මේ මධ්‍යම තායිලන්තයේ කියන ප්‍රදේශය තුල. ඒ සම්බන්ධව තීරණය කරන්න ඔය ඉතිහාසඥයින් ඒ සම්බන්ධව කරුණු ගැන හැර දක්වනවා. ඊළඟට අපි මේ පුංචි ද්වාරවතී ශිෂ්ටාචාරය ගැන පොඩි අවධානයක් යොමු කරොත් මේ සම්බන්ධව ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ළමයි. මෙවර ඔබට අහන්න පුළුවන් මාතෘකාවක් නිසා තායිලන්තයේ නැගෙනහිර හා ඊශාන දිග ප්‍රදේශවලින් පල්ලව ග්‍රන්ථාක්ෂරයන් ලියවන සෙල්ලිපි හමු වී තිබෙනවා. ඒ වායේ බුදු සිරිතේ ඇතම් අවස්ථා හා ජාතක කතා මූර්තිමත් කරලා තියෙනවා. මෙබඳු සෙල්ලිපි බොහොමයක යේ ධම්මා හේතුප්පවවා යන ගාථා පාඨය සඳහන් වී තිබේ. 7 වන සියවසේ විසූ හේයුම් සාන් සඳහන් කරන පරිදි තොලපතිහි බුදුදහම පැවති බව කියවෙනවා. මෙහි තොලපති යන්න ద్వාරතිහි චීන රූපයයි. මේ සාධකනුව ద్వාරවතී ශිෂ්ටාචාරයේ බුදුදහමද ව්‍යාප්තව තිබෙන්නට ඇත. මේ බුදුදහම අනෙකක් නොව තේරවාදයයි. එතකොට තායිලන්තයේ නොනැසී පැවැත්වුණු දහම තේරවාදී බුදුදහම පමණමයි. චීන ආభాෂයේ තිබුණත් චීනයේ ආభాෂයක් යම් දුරකට තිබුණත් තේරවාදී බුදුදහම තමයි ළමයි මේ තුල බල පැවැත්ුනේ කියන කාරණාව තමයි මෙහිදී සඳහන් කරන්නේ. ద్వාරවතී ශිෂ්ටාචාරයෙන් හමු ලෝහමය හිටි බුදු පිළිම ලංකාවේ අනුරාධපුර බුදු පිළිම වලට බොහොම සමානයි. අන්න බලන්න
යම් සමානකමක් දක්වනවා කියන අනුරාධපුරයේ බුදු පිළිම කලාවලට මේ ලක්ෂණ ඉන්දියාවේ අමරාවතී පිළිම වල ඔයගොල්ලෝ දන්නවා අර සීගිරි බිතුසිතුවම් තියෙන අමරාවතී ප්‍රදේශය ඉන්දියාවේ අජන්තා ලෙනෙහිම් පිහිටලා තියෙන ප්‍රදේශය ගොඩක් වෙලාවට ලාංකීය සිතුවමට සහ පිළිම් වලට ගොඩක් බෙහෙවින් සමානාත්මතාවයක් දක්වනවා. ඉතින් ඒ කොටස පිළිබඳවත් ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න. මේ නිසා ලංකාවේ හා ඉන්දියාවේ ආభాෂයෙන් මේ පිළිම නෙලා ඇතයි විචාරකයෝ යම් තොරතුරක් කියන විශේෂයෙන් මේ කාලය තුල ද්වාරවතිය හා අනුරාධපුරය අතර සමනතා පැවති නිසා වැඩි ආభాසයක් අනුරාධපුරයෙන් ලැබෙන්න තේ කියලා තමයි විශ්වාසයක් තියෙන්නේ. එසේම ලංකාවේ කුඩා බුදු පිළිම ద్వාරවතියට ගෙන ගොස් ඇති බව වෙනතො ලංකාවේ බුදු පිළිම ద్వාරාවතියට ගෙන ගිහිලා තිනවා යම් සාධක අපට හමු වෙනවා. ලක්දිව පැවති ශ්‍රී මහා බෝධි වන්දනාවද ශ්‍රීපාද වන්දනාවද හත්වන සියවස තරමේ සිට පාචීන් පූරී විහාරයේ තිබුණි. මේ ශ්‍රී මහා බෝධිය දොන්සිමා බෝධි අඩවිය ලෙස හැඳින්වෙනවා. එතකොට ශ්‍රී මහා බෝධි වන්දනාවත් ශ්‍රී පාද වන්දනාවත් හත්වන සියවසේ ඉඳලා පාචීන් පූරී කියන විහාරස්ථානයේ ආරම්භ කරලා තිනවා. මේ සඳහාත් ගොඩක් ආభాෂය ලැබිලා තියෙන්නේ ලංකාවෙන් කියලා තමයි විශ්වාස කරන්නේ. ශ්‍රී මහා බෝධිය දොන්සීමා බෝධි අඩවිය ලෙස හඳුන්වලා තියෙනවා. එසේම ලංකාවේ සංග්‍රහ කරන ත්‍රිපිටකය හා අටුවා ග්‍රන්ථ එකලෙහි භාවිතා වෙන්නේ උනේ. එතකොට ත්‍රිපිටක ග්‍රන්ථ බොහොමයක් අටුවා ග්‍රන්ථ සමගම භාවිතා වෙලා තියෙන්නේ ලංකාවේ ත්‍රිපිටකය සහ ලංකාවේ අටුවා තමයි ගොඩක් දුරට මේ තුල භාවිතා වෙලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. ඊළඟට පාචීන් පූර්ව විහාරයේ හත්වන සියවසරය ශිලා ලේඛනයක ලංකාවේ ලියන ලද තේල කටහ ගාථා නම් පාලි කාව්‍යයේ ප්‍රථම ගාථා තුන සඳහන් වෙනවා. ළමයි තේල කටහ ගාථා කියලා ලස්සන ගාථා පොතක් තියෙනවා. ගාථා 100ක් පමණ සඳහන් පොතක්. එතකොට මේ ග්‍රන්ථය තුල සඳහන් වෙන්නේ ඔබ දන්නව නේද අර කැලණි විහාරයේදී යම් අරුබුදයක් ඇති වෙනවා. කැලණි තිස්ස රජුරුව මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දාලා ඝාතනය කරනවා. එයින් කැළඹෙන මහ මුහුද සුනාමි තත්ත්වයක්. අන්න අපට පුංචි කාලේ 2004ට කලින් ඉපදුන අයට සුනාමිය ගැන යම් අවබෝධයක් තිබුණේ නැහැ. එතකොට නමුත් අපේ කතන්දරවල මේ සුනාමිය ගැන සඳහන් වුණා 2004ට කලින් මෙන්න මේ තැන තේල කටහ ගාථා කියන තැන තමයි අපට මුලින්ම සුනාමියක් ගැන හම්බෙන්නේ. ඒ සඳහා තමයි විහාර මහා දේවිය මුහුදට බිලි කරන්නේ. එතකොට ඒ සම්බන්ධව ලියවුණු ග්‍රන්ථය තමයි මේ තේල කටහ ගාථා කියලා කියන්නේ. එතකොට තේල කටහ ගාථා පොත ලංකාවේ ලියවිච්ච කෘතියක්. කල්යාණ තිස්ස මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද අනිත්‍ය කියන කොටස බෙහෙවින් උපයෝගී කර ගනිමින් මේ ලෝකයේ පවත්නා සියලු දේම අනිත්‍යයි කියන මාතෘකාව යටතේ කතා කරපු පොතක් තමයි මේ තේල කටහ ගාථා කියලා කියන්නේ. එතකොට තේල කටහ ගාථා පොතේ මුල් ගාථා තුන මේ ශිලා ලේඛනවල පාචීන් පූරි විහාරයේ සඳහන් වෙනවා කියලා සඳහන් වෙනවා. මේවා සිංහල භික්ෂුන් වහන්සේලා තායිලන්තයට රැගෙන එන්නේ නැතයි කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට මේවා ලංකාවට හිටපු හාමුදුරුවරු තමයි තායිලන්තයට අරන් ගියේ කියලා සඳහන් දෙරට අතර තිබූ සම්බන්ධතා මේන් තවදුරටත් තහවුරු වෙනවා. මෙතෙක් සඳහන් කරන ලද කරුණු අනුව 7 වන සියවසේ සිට යටත් පිරිසෙන් 11 වන සියවස තෙක් මධ්‍යම ආසියාවේ පැවති ద్వාරවතී ශිෂ්ටාචාරය සමග අනුරාධපුරයේ ආගමික හා සංස්කෘතික සම්බන්ධතා බැඳුවා නිගමනය කළ හැකිය. ওই විදිහට තමයි සඳහන් වන්නේ මධ්‍යම සියමේ හා දකුණු සියමේ ద్వාරවතී ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු විශාල ප්‍රදේශයක් කාම්බෝජයට යටත් වුණා. එසේ යටත් කරගෙන ලැබිය 7 වන විජේවර්මන් රජතුමා එම ආධිපත්‍ය පැවති අවධියට අයත් සෙල්ලිපි හා බෞද්ධ නටබුන් රැසක් ඒ අතර වෙනවා. මේ 11 වන සියවසත් 13 වන සියවසත් අතර කාම්බෝජ අධිරාජ්‍යයේ බලය ව්‍යාප්තව පැවති මධ්‍යම තායිලන්තයේ දෙකල කාම්බෝජ නමින් හැඳින්වුණු බව එම ප්‍රදේශවලින් හමු සෙල්ලිපි හා වංශාවතාර ඔයක වංශාවතාර නෙමෙයි වංශාවතාර කියලා නමින් හැඳින්වන තායි වංශ කතාවෙන් හෙළි වෙනවා. ඒකනේ ළමයි අදටත් තායිලන්තයේ සහ කාම්බෝජය අතර යම් ගැට්ට නැති වෙලා තියෙන කියලා අපිට ඒ සම්බන්ධව අනුමානයක් ඇති කරගන්නත් පුළුවන්. එතකොට ළමයි ඕගොල්ලොන්ට තායිලන්තයේ සම්බන්ධව විශාල වශයෙන් අවබෝධයක් ඔය මං කෙටිම කරලා ඕගොල්ලොන්ට ඒ අවබෝධයක් ලැබලා දුන්නේ විශේෂයෙන්ම මෙන්න මේ කියන කොටස මේ ළමයි බලා ගන්න සංඝ සංවිධාන හා පැවිදි ජීවිතය කියනකොට සංඝ සංවිධානය යටතේ
විශේෂයෙන්ම සංඝරාජයන් වහන්සේ උත්තරීතර සංඝ සභාවක් සංඝ මන්ත්‍රී මණ්ඩලයක් ප්‍රාදේශීය පාලක මණ්ඩලයක් භික්ෂු කොමසාරිස්වරු දිස්ත්‍රික් කාරක සභා ග්‍රාම සංඝ කාරක සභා ආදී වශයෙන් අද ලංකාවෙත් ගොඩක් වෙලාවට මේ ක්‍රමයේ යම්තාක් දුරකටද සංඝරාජයන් වහන්සේ නමක් ලංකාවේ වැඩෙන නොහිටියත් උත්තරීතර සංඝ සභා පවතිනවා ශේෂන් මල්වතු වස්කිරි උභය මහා විහාර ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර නිකාය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආදී නිකායන්හි ඒ පවතින සංඝ සභාවලින් ලංකාවේ ඕනම තීරණයක් සංඝ කියන කොටස තුළ ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ කරුණු හත සම්බන්ධවත් ඕගොල්ලෝ විශේෂ අවධානයක් යොමු කරන්න ළමයි. ඒ වගේම ඔය උත්තරීතර සංඝ සභා සංඝ මන්ත්‍රී මණ්ඩල ප්‍රාදේශීය පාලක මණ්ඩල මේ භික්ෂු කොමසාරිස්වරු දිස්ත්‍රික්ක කාරක සභා ග්‍රාම සංඝ කාරක සභාව අධිකරණ සංඝ සභාව මේ හැම දෙයක්ම ගැන ඔගොල්ලෝ යම් අවබෝධයක් ලබා ගන්න. ඊළඟට පැවිදි ජීවිතය අර බුරුම ජීවිතය හා සමානයි. ගොඩක් වෙලාවට මේ පැවිදි ජීවිතය ගොඩක් වෙලාවට තවමත් තායිලන්තයේ තියෙන හොඳම සුදුසුකම තමයි විවාහ වෙන්නට පැවිදි වෙලා ඉඳීම. පැවිදි වෙලා සිවුරු ඇරපු කෙනෙක් මහාන වෙනවා තරම් තවත් සුදුසුකමක් මනමාලියකට තවත් නැහැ. ඒ නිසා තවමත් ඉන්දියාවේ රජ්ජුරුව පවා මහාන වෙලා ඉන්නට ඕනේ. රජකම ගන්නත් මහානකම යම් තාක් කාලයක් අනුගමනය කරලා තියෙන්න ඕනේ කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඕගොල්ලෝ වැඩිපුර අධ්‍යයනයක් කරන්න පොත හොඳට කියව ගන්න. ඒ ඒ වගේම මේ බලන්න සුදුසුකම් විශේෂයෙන්ම පැවිදි කරන්නත් හොඳ සුදුසුකම් ටිකක් බලන උගත්කම පක්ෂ භජනයෙන් තොරව කටයුතු කිරීම. ඒ කියන්නේ ඔය කුලමල ගෝත්‍ර සියල්ල අයින් කරලා කටයුතු කරන එකට ඊළඟට වෛර හා ඇදිරි පිරිමහන්නේක නොවීම සීලයෙන් හා සිහියෙන් යුක්ත වීම නිර්භය වීම යන කරුණු පහයි. එතකොට මේ කියන කරුණු පහ තියෙන මිනිස්සෙක් සිවුරු වැරලා කවදත් ගියත් ඒ කෙනා තුළින් මේ ගුණධර්ම ටික දැක ගන්න පුළුවන් වෙයි කියන අරමුණින් තමයි විවාහ වීමට සුදුසුයි කියලා ඒ විශ්වාස කරන්නේ කියලා දැන් ඕගොල්ලොන්ට මේ සම්බන්ධව ලොකු පාඩමක් ඒ තියෙනවා. ඒවා හොඳට අධ්‍යයනය කරන්න. ඒවා හැම දෙයක්ම ඉතින් අපි එකින් එක කරුණු මේ සම්බන්ධව කතා කිරීමට බලාපොරොත්තු වෙන. ඊළඟට බෞද්ධ ගිහි ජීවිතය පිළිබඳව විශේෂ අවධානයක් මේ කොටස තුළදී යොමු කරලා තියෙනවා. ඒවා ඔයගොල්ලෝ බලා ගන්න, කියවා ගන්න. ඉතින් මේ ඊළඟට ලංකාවේ සංගායනායන් වලට විශේෂයෙන්ම හතරවෙනි සංගායනාවක් පවත්වනවා දෙවන පෑතිස් රාජ්‍ය සමයේ 247 නැත්නම් 207 කියන තූපාරාමේදී අරිට්ඨ මහරහතන් විනය සංගායනාවක් විනය මුල් බැස ගැනීමේ මහා කර්තව්‍යයක් සිද්ධ කරනවා ඒ කාලයේ වෙද්දී. ඉතින් ඒක අරිට්ඨ මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තමයි ළමයි පවත්වන්නේ. ඊළඟට පස්වෙනි සංගායනාව වලගම්බා රාජ්‍ය සමයේදී 177 කියන ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයේදී මාතලේ අලු විහාරයේදී රක්කිත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන සංගායනාව. ළමයි මේ සංගායනාවන් දෙක පිළිබඳවත් ඕගොල්ලෝ ලොකු අවධානයක් යොමු කරන්න. ලංකාවේ විශේෂයෙන්ම තූපාරාමේදී මොකද මිහිඳු මහරහතන් වහන්සේගේ යෝජනාවක් තිබුණා ලාංකේය රහතන් වහන්සේලා විසින්ම මේ කියන විනය සංගායනාවන් පැවැත්වීම සුදුසුයි කියලා. මොකද විනය සංගායනාවක් නොපැවැත්වුවොත් ඒ සඳහා රාජ්‍යත්වයේ මුල් බැස ගැනීම බුදුදහම රට තුල මුල් බැස ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියලා තමයි විශ්වාස කළේ. ඒ වගේම පස්වෙනි සංගායනාව විශේෂයෙන්ම සිදු කරන්නට යෙදුනේ ඒ වලගම්බා රාජ්‍ය සමයේදී මාතලේ අලු විහාරයේදී රක්කිත හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමේ කටයුතු සිද්ධ කළා. ඊළඟට 6 වෙනි සංගායනාව මහා නාම රජ දවස බුද්ධඝෝස අටුවාචාර්යන් විසින් සිංහල අත්තකටා පාලි භාෂාවට පරිවර්තනය කිරීම 6 වෙනි සංගායනාව වශයෙන් සලකලා තියෙනවා. ඒකත් ලොකු මතභේදාත්මක කරුණක් බවට වතුනා. මොකද එකපාරටම අපේ හෙලාටුවා ටික බුද්ධඝෝස හාමුදුරන්ට ලබා දුන්නේ නැහැ. විසුද්ධි මාර්ගයේ ලිවීමෙන් අනතුරුව තමයි බුද්ධඝෝස හාමුදුරුවන්ට පාලි අටුවා ටික ලියන්නට අවස්ථාව සැලසලා දුන්නේ. ඒ වගේම 7 වන ධර්ම සංගායනාව මහා පරාක්‍රම බාහු රජ දවස 1153 1186 කියන ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයේ මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහතෙරවරුන් විසින් ත්‍රිපිටකයට අයත් අට කතා සංගායනා කිරීම. එතකොට ත්‍රිපිටකයේ පමණක් නෙමෙයි අට කතා පවා සංගායනාවට පත් කරන්නට යෙදුනේ මේ 7 වෙනි ධර්ම සංගායනාව. මේ හැම දෙයකටම ළමයි තායිලන්තයේ ආభాෂයේ තායිලන්තයේ උදව්ව ලැබිලා තියෙනවා කියන එක තමයි මේ ප්‍රකාශ කරන්නේ.
ඊළඟට තායිලන්තයේදී සිදු කරන ලද සංගායනා තියෙනවා විශේෂයෙන්ම උතුරු තායිලන්තයේ රජතුමා වූ ශ්‍රී ධර්ම චක්‍රවර්ති තිලක රාජාධිරාජ විසින් විනය මා යගනුවර මහා බෝධිආරාමේදී මේ සංගායනාව පවත්වලා තියෙනවා කියලා සඳහන් වෙනවා. බුදුදහමේ පදනම තහවුරු කර ගැනීම සඳහා තමයි එහෙම මේ සංගායනා පවත්වන තායිලන්තයේ සියලු මුගත් භික්ෂුන් වහන්සේලා මේ සංගායනාවට සම්බන්ධ වුණා. ගණනින් සීමා කරන්න බැරි තරම් හාමුදුරුවරු ඊළඟ 9 වෙනි ධර්ම සංගායනාව මේ මෑතකදී තමයි පවත්වන්නේ. විශේෂයෙන්ම ඒ සඳහා අපේ හාමුදුරන් වහන්සේලා විශේෂයෙන්ම බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවනි රහතන් මේ හාමුදුරන් වහන්සේලා විශේෂයෙන් සම්බන්ධ වුණා. අපි දාගැබ් ගැන කතා කරා, පූජනීය ස්ථාන ගැන මේ කෙටියෙන් ඔබට හැඳින්නුවා. මම හිතන ඒවා සටහන් කරගන්න ඇති කියලා පන්සල් පිළිබඳවත් ඔබ තවත් මේ දැනුම ත්‍රිව් කරගන්න පුළුවන් ඔබගේ මේ ඒ කොටස අධ්‍යයනය කිරීමෙන් තායිලන්තයේ සම්බන්ධව තියෙන කොටස. හොඳයි ඊළඟට අපිට තියෙන චීනයේ බුදුදහම අපි සාකච්ඡා කරගත්තා වගේ චීනයේ බුදුදහම පිළිබඳව ළමයි අපි හෙට දවසේදී කතා කරමු අතිරේක දිනයක් වශයෙන් තබාගෙන. ඒ නිසා ඒකටත් හැමෝම සම්බන්ධ වෙන්න. මොකද මහායාන බුදුදහම සම්බන්ධව මහායාන සංකල්පයන් පිළිබඳව අපට හොයන්න තියෙන්නේ ඒ සම්බන්ධවයි. හොඳයි. අපි දැන් මේ පාඩම් මාලාව මෙතනින් නිමාවට පත් කරනවා. ඔහොම සුළු මොහොතක් රැඳී ඉන්න WhatsApp එකේත් අපේ සමහර අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අයගේ නම් අපි නාම ලේඛනය මේ වන විටත් ලකුණු කරගෙන තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔහොම සුළු මොහොතක් රැඳිලා ඉන්න. WhatsApp එකේට දැන් ක්ලාස් ඉවර වෙනවා. අපි හෙට දිනේදී මම උපරිම උත්සාහයක් දරන්නම් මේ පැකේජ් එක චේන්ජ් කරගන්න. එතකොට ඔබට පුළුවන් වේවි හැමෝටම මේ මීටින් එකට සම්බන්ධ වෙන්න. මේකත් මම ඊයේ දිනේදී තමයි හරියටම දැනගත්තේ. අද ඒක මට වෙනස් කරගන්න නොහැකි වුණා. ඒ නිසා අද හෙට දිනේදී මම ඒක කොහොම හරි ඔබට යාවත් කාලීන කරලා දෙන්නම්. ඒ නිසා අදට ඉවසගෙන ඉන්න. කොහොම හරි ඉතින් අද විතරයි ඔබට මේ පාඩුව වෙන්නේ කියලා කියන්නම්. මොකද ඒකට ඩොලර් ගාණක් අපට විශේෂයෙන් යොමු කරන්න තියෙනවා. ඩොලර් මං හිතන්නේ 21ක් වගේ. ඒ ඩොලර් 21 සම්බන්ධ වුණාට පස්සේ තමයි අපිට මීටින් එකට ගොඩක් අය සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ළමයි. ඒ නිසා ඔගොල්ලෝ රැඳිලා ඉන්න. විශේෂයෙන්ම සිහිපත් කරන ඉතින් ඔගොල්ලන්ට හොඳ අවධානයකින් යොමු වෙන්න. මොකද 8ට කලින් ගොඩක් අය සම්බන්ධ වෙන්න. මොකද මම 8ට කලින් ගොඩක් වෙලාවට මීටින් එක විනාඩි 15කට කලින් මීටින් එක ඔන් කරලා තමයි තියෙන්නේ. ඒ නිසා සම්බන්ධ වෙන්න ඊට කලින්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඒ අධ්‍යාපන කටයුතු හරියාකාරව නිසියාකාරව සිද්ධ කරන්න. එතකොට අපි මේ සම්බන්ධව කතා කරනවා. හෙට දිනේදීත් අපි කතා කරමු චීනය සහ ජපානය සම්බන්ධව ඒ තියෙන කරුණු අපි සාකච්ඡාවට බඳුන් කරමු. ඔබ සම්බන්ධ වේවි කියලා මම හිතනවා. සම්බන්ධ වෙන්න. මොකද මහායාන සංකල්පයන් පිළිබඳව තමයි හෙට දිනේදී අපි තේරවාදී සංකල්පයන් ගැන කතා කළත් මහායාන සංකල්පය පිළිබඳව සාකච්ඡා කරන්න නැති තරම්. ඒ නිසා සම්බන්ධ වෙලා ඉන්න. අපි දැන් මේ නාම ලේඛන 80 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මැදදී 100ක් වගේ සම්බන්ධත් වුණා. ඉතින් ඔහොම සුළු මොහොතක් රැඳිලා ඉන්න. අපි පන්ති මාලාව නිමා කරන්නයි සූදානම් වෙන්නේ. හෙට පැකේජ් එක මාරු කරන්න බැරි වුණොත් ළමයි ඒකට පුංචි විකල්පයක් තියෙනවා. ඒ තමයි YouTube හරහා YouTube නාලිකාවක් ඔස්සේ අපි බලනවා මේක ඔබට යොමු කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ නිසා සමහර විට එහෙම දැනුවත් කිරීමක් ඔබට සිද්ධ කරන්නත් පුළුවන් වේවි. මුලින්ම අපට ඒක දැනුවත් කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට YouTube එක හරහාත් අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියේවි. මට පැකේජ් එක හරියට හදාගන්න බැරි වුණොත්. ඒ නිසා අද සම්බන්ධ වෙන අය ඉන්නවා නම් වෙනද වගේම කියන්න තියෙන්නේ ওই නම්බර් එකට WhatsApp message එකක් ඕගොල්ලොන්ගේ නම දිස්ත්‍රික්කයේ දහම් පාසල යොමු කරන්න. ඒ වගේම ඔබට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්නත් පුළුවන් ඒ කරුණු කාරණාවන්.